සියලුම දෙනාට ආයුබෝවන්. ගෙවුණු සතියක් ඇතුළත සිදුවුණු දේවල් බොහෝයි. අපි පහුගිය සතියේ අපේ වැඩසටහනේදී කතා කරනකොට හිටි බොහෝ දෙනෙක් අද අපාතර නැහැ. ඇතම් අයගේ නිවහන නැහැ. තවත් අයගේ ජීවිත පිළිබඳව දෙගිඩියාවක් අනපේක්ෂිත බවක් මේ සියල්ල කොට නැගිලා තියෙනවා. ඒ කොහොම වුණත් ඉතිහාසය ඒ දේවල් සිද්ධ කළත් ඒ සියල්ල අපි වේදනාත්මකව දැක්කත් ඒ සියල්ල ඔස්සේ තව තවත් ඇවිතවි ඉන්නවට වඩා ඒ සියල්ල පන්නරයක් කරගෙන අපි ආපහු නැගී සිටිය යුතුයි. කාලා බීලා ඉන්න වෙනවා නේද? ඒ තමයි අපේ ජීවිත පවත්වා ගැනීම සඳහා කළ යුතු වන්නේ. ඒ නිසා අපි පෙර සිට කතා කරපු මාතෘකාවේ තවත් එක් අවස්ථාවක් කොටගෙන අද දවසේදීත් මේ මාතෘකාවම කතා කරන්න කල්පනා කළා. Happy Life Healthy Foods. කොහොමද අපි අපේ ජීවිතය නිරෝගීමත්ව සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සකසා ගන්න සහ පවත්වාගෙන යන්නේ. පවතින තත්ත්වය ටිකක් වෙනස් ස්වභාවයක් රට පුරාම තියෙන තත්ත්වය. ඒ නිසා මේ මොහොතේදී පවා මේ අපි කන කෑම පිඟාන පිළිබඳව අපි ගන්න ආහාර පිළිබඳව බොන වතුර වීදුරුව පිළිබඳව වඩාත් වැඩියෙන් කල්පනා කළ යුතු මොහොතක්. ඒ නිසා මේ කතා කරන කාරණය අපිට ඉවත දමන්න පුළුවන් කමක් නැහැ. රටේ මොන වගේ තත්ත්වයක් පැවතුනත්, ආපදා තත්ත්වයක් පැවතුනත් අපි හැමෝම තම තමන්ගේ ආහාරත් එක්ක ජීවිතේ ගැට ගහගෙන ඉන්න අය. ඒ නිසා මේ මාතෘකාව අතිශය වැදගත් වේවි කියලා අප විශ්වාස කරනවා මේ පවතින තත්ත්වය හමුවේ. අද සාකච්ඡාව සඳහා අපි ආරාධනා කළා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය විඤ්ඤා ආර්යරත්න වෛද්‍යතුමාට ආරාධනා කළා. ආයුබෝවන් ඔබතුමා. ආයුබෝවන්. ගෞරවයෙන් පිළිගන්නවා සර්වෝදය සභාපතිවරයා. ඒ වගේම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපතිවරයා වන්නේ විශේෂඥ වෛද්‍ය විඤ්ඤා ආර්යරත්න මහත්මයා. ඒ වගේම අපි සාකච්ඡාවට ආරාධනා කළා ඩොන් ෂර්මන් ඉන්ස්ටිටියුට් ආයතනයේ අධ්‍යක්ෂ ඩොන් ෂර්මන්. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. කාලයක් ලංකාවේ හිටියේ නෑ පහුගිය කාලේ. ආහාර පරිභෝජනය සහ සුරක්ෂිතතාව පිළිබඳව ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා හේ බොහෝ අත්දැකීම් අරගෙන තමයි ලංකාවට ආවේ. ජාතික රූපවාහිනිය නිරන්තරයෙන් දැන් ඔබට හමු වෙනවා. නමුත් මේ පවතින තත්ත්වයේ හමුවේ කොහොමද අපි ආහාරය සකසා ගැනීම කියන්නේ කොහොමද කරන්න ඕනේ? මෙන්න මේ දේවල් පිළිබඳව අපිට පහදා දෙවි. ඒත් එක්කම අපි ආරාධනා කළා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ බහණ්ඩාගාරිකවරයාට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ බහණ්ඩාගාරික MAC ප්‍රසාද් මහත්මයා ඉන්නවා. අයවන්න ඔබතුමාට. ආයුබෝවන්. හොඳයි වෛද්‍ය විඤ්ඤා ආර්යරත්න මහත්මයාගෙන් මා සාකච්ඡාව ආරම්භ කරන්න කල්පනා කළා. පවතින තත්ත්වය ටිකක් වෙනස්. ඒ නිසා අපි අර වෙනදා කතා කරනවා වගේ වෙනදා කියනවා වගේ මේ කියන කාරණය සමස්ත සමාජයට එක වගේම ග්‍රහණය නොවන පරිසරයක් ඇතුළේ තමයි අපිට මේ අද දවසේ මේ අපේ ආහාර සුරක්ෂිතතාව ගැන කතා කරන්න වෙන්නේ. ඒ වෙනුවෙන් ප්‍රවේශයක් ඔබතුමාගෙන් මා බලාපොරොත්තු වෙනවා. මේ පවතින තත්ත්වය හැමෝම මොකක්ද අපි හිතන්න ඕනේ වැඩි වශයෙන්. ඔව් චාමින්ද පළවෙනිම ස්තුතිවන්ත වෙනවා මේ සාකච්ඡාවට ආරාධනා කිරීම පිළිබඳව. දැන් මේ මොහොතේ රට මුහුණ දීලා තියෙන ව්‍යසනයකට ඒ ව්‍යසනයේ පරිමාව ඊටාම ඉහළයි. ඒ කියන්නේ මේ වෙනකොට ලක්ෂ 20කට වැඩි අපේ සහෝදර ජනතාව පීඩාවට පත් වෙලා තියෙනවා. ඒ වගේම 600කට වැඩි සංඛ්‍යාවක් මිය ගිහින් තියෙනවා. ඒ වගේම මේ මොහොතේත් අපි කතා කරන මොහොතේ තමන්ගේ ගෙවල් දොරවල් අත්හැරලා යන්න වෙලා තියෙන විශාල සංඛ්‍යාවක් පවුල් ඉන්නවා. ඒ වගේම තමන්ගේ නිවෙස් සම්පූර්ණයෙන්ම විනාශ වෙච්ච විශාල සංඛ්‍යාවක් පවුල් ඉන්නවා. එතකොට දැන් මේ ආහාර සුරක්ෂිතතාවය කියන සංකල්පය ඒක අපිට කලින් බලපෑවේ පවුල් හැටියට මේ ව්‍යසනය එන්න කලින් අපේ රටේ ආහාර සුරක්ෂිතතාවයේ ලොකු ගැටලුවක් තිබුණා. කොවිඩ් වසංගතයත් ඊට පස්සේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදයක් නිසා 60%කට වැඩිය ලංකාවේ ගෘහයන්ගේ මේ ආහාර අනාරක්ෂිතතාවය තිබුණා. ඒක සමීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා. ඒ වගේම අපේ දරුවන්ගේ පෝෂණ තත්ත්වයත් විශේෂයෙන්ම අවුරුදු 5න් පහළ දරුවන්ගේ පෝෂණ තත්ත්වයත් ගර්භණී මාතාවන්ගේ පෝෂණ තත්ත්වයත් අපිට මේ සතුටුදායක මට්ටමක නෙවෙයි තිබුණේ. ඉතින් එවැනි තත්වයකදී තමයි මෙවැනි ව්‍යසන තත්වයකුත් ඇති වුණේ. එතකොට මේ තත්වය නිසා විශේෂයෙන්ම මේ ආපදාවේ ස්වභාවයම ආහාරවල අනාරක්ෂිතභාවය වැඩි කරන අර්බුදයක්. ඒ මොකද මුළු ලංකාවම ආපදා කලාපයක් බවට පත් වුණා. ඒ කියන්නේ දිස්ත්‍රික්ක 24ටම මේකේ බලපෑම එල්ල වුණා. ඒ වගේම එයින් හැම දිස්ත්‍රික්කයක්ම එක මට්ටමකට හානියටපත් උනේ නැහැ. නමුත් විශේෂයෙන්ම මේ ජල ගැල්ම සහ ඒ නායෑම් වලින් විපතටපත් වෙච්ච ඒ ප්‍රදේශවල ආහාර විනාශයටපත් වුණා. ඒ වගේම වගාබිම් විනාශයටපත් වුණා. ඒ නිසා ඍජුවම ආහාර සුරක්ෂිතතාවයට බලපෑමක් ඇති වෙලා තියෙනවා.
ඒ වගේම අපි දන්නවා මේ ඕනෑම තත්වයකදී අපිට ඉස්සෙල්ලා ජලය අවශ්‍යයි, ආහාර අවශ්‍යයි, ආරක්ෂාව අවශ්‍යයි. එතකොට මෙතනදී ඒ අවතැන් වෙච්ච පිරිස් වලට සහ ඒ ආපදාව නිසා තනින් තන කොටු වෙලා හිටිය අපිට ජනතාවට මේ මොහොතේ ආහාර ලබා දීම සඳහා විශාල වශයෙන් සාමාන්‍ය මහ ජනතාවත් රජයත් ස්වේච්ඡා සංවිධානත් සංවිධානය වෙලා මේ මොහොතේ ක්‍රියාත්මක වෙලා 100,000 ගණනකට පිසු ආහාර ලබලා දුන්නා. ඒ වගේම වෙනත් විදිහට ආධාර උපකාර කරමින් සිටිනවා. දැන් මෙතනදී අපි ආහාර සුරක්ෂිතතාවය ගැන බලනකොට වැඩි අවධානමට ලක්වෙන අපේ සහෝදර පිරිස් ගැනත් ඒ වගේම වයස්කාණ්ඩ ගැනත් අපි හිතන්නට ඕන. විශේෂයෙන්ම දරුවන් සහ ගැබිණි මව්වරුන්, කිරිදෙන මව්වරුන්, ඒ වගේම වැඩිහිටියන් දැන් මොවුන්ගේ විශේෂ අවශ්‍යතා තියෙනවා ආහාර සම්බන්ධයෙන්. එතකොට නමුත් මේ වගේ ආපදා තත්වයකදී අපිට ඒක විශාල අභියෝගයක් වෙනවා. ඒ එකෙක් වයස්කාණ්ඩයට අයත් පිරිස් වලට ඒ නිසි ආහාර වේල ලබා දෙන්න. ආහාර සුරක්ෂිතතාවය කියලා අපි කියන්නේ ප්‍රමාණවත් පෝෂ්‍යදායී ආහාර වේලක් හැම කෙනෙකුටම නිරන්තරයෙන්ම ලැබීම. ඒතර මෙතනදී ඒක උනේ නැහැ. දවස් ගණන් බඩගින්නේ හිටපු ජනතාව පවුල් හිටියා. ඉතින් මේ වෙලාවේ අපි මේක අධියර කීපයකින් බැලුවොත් අපි තාම ඉන්නේ මේ හදිසි ප්‍රතිචාර දැක්විය යුතු මේ හදිසි අවස්ථාවේදී සහන සේවල් ලබා දිය යුතු අවස්ථාවේදී අපිට ඉදිරියට කතා කරන්න පුළුවන් මේ මොහොතේ ඔවුන්ගේ බඩගින්න නිවලා ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න තරමට පෝෂ්‍යදායී ආහාර ලබා දීලා ඒ වගේම එතනින් එහාට කොහොමද අපි ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන්න කියන එක ලොකු අභියෝගයක්. ඒ වගේම අපිට විශේෂයෙන්ම දැන් ගෙවල් දොරවල් වල ආහාර පිසීමේ කටයුතු සිද්ධ වෙන්නේ නැති නිසා අපි සාමූහිකව ඒ පොදු මුළුතැන් ගෙවල් එහෙම නැත්නම් ප්‍රජා මුළුතැන් ගෙවල් වලින් ආහාර පිළියෙල කරලා ඒ වගේම ආහාර අපි දැන් මේ වෙලාවේ යම් කිසි විදිහක හිගයක් නැති වුණාට මිල ඊටාම අධිකයි. ඒ පරිත්‍යාග කරන අපේ ඒ පරිත්‍යාගශීලී ජනතාවත් ඔවුනොත් මේවා ගන්න ඉහළ මිලකට අරගෙන ගිහින් තමයි මේ රූපවාහිනිය වගේ ඒ ආධාර එකතු කරන තැන්වලට ලබලා දෙන්නේ. ඒතර මේක සංවිධානය කළා ඒ ලැබෙන ආහාර පිළිවෙලකට ක්‍රමවත්ව අවශ්‍ය තැන්වලට ලබා දීමත් විශාල අභියෝගයක්. එතකොට ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම මා හිතනවා මේ වෙලාවේ දැඩි අභියෝගයකට අපි ලක් වෙලා තියෙනවා. අනපේක්ෂිත මොහොතක් ඒ නිසා අභියෝගයක්. ඒ අභියෝගය කොයි විදියට අපි කළමනාකරණය කරගන්න ඕනද? දැන් මේ අපි කතා කරන වෙලාවේදීත් කෙනෙක් හෙට උදෑසන ආහාරය සකසනවා වෙන්න පුළුවන් අර ඉන්න මහා පරිමාණ පිරිසකට දෙන්න. අවතන් කඳවුරක ඉන්න පිරිසට දෙන්න. ඉතින් මේ වගේ තත්ත්වයන් හැමුවේ මේ ආහාරවල ගුණාත්මක භාවය, මේ ආහාරවල තියෙන වටිනාකම පිළිබඳව අපි මේ කතා කරන්නේ. හොඳයි ප්‍රසාද් මහත්මයා, දැන් ඔබතුමලාට වාර්තා වෙලා තියෙන විදිහට කොහොමද? කොයි විදිහටද මේ ආහාර ලබා දීම මේ වෙනකොට සිද්ධ වෙන්නේ? මුලින්ම බොහොමත් ස්තුතියි ජාතික රූපවාහිනී සේවයට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ සංගමයට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මුලින්ම සිහිපත් කරන්න ඕන රටේ විශාල ප්‍රමාණයක් ජනතාව ජීවිතක්ෂයට පත් වෙලා තියෙන අවස්ථාවක අර වෛද්‍යතුමා පැවසූ වගේ රටේ විශාල ජන ප්‍රමාණයක් අවතැන් වෙලා ඉන්න අවස්ථාවක සුබසාධක කඳවුරු වල ඉන්න අවස්ථාවක රටේ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා මේ වෙනකොට ශ්‍රී ලංකා පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එකතු වෙලා මේ ආහාර ගුණාත්මක සහ සුරක්ෂිත ආහාර ලබා දීම සඳහා වැඩපිළිවෙලක් සකස් වෙමින් තිබෙනවා. රට පුරා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මුලින්ම සඳහන් කරන්න ඕන කාරණය තමයි දැනට රටේ මේ ආපදා තත්ත්වය සමගම රටේ තියෙන ආහාර ප්‍රාථමික අමුද්‍රව්‍ය වලින් හදා ගන්න ආහාරවල ඉඳලා නිමි ආහාර දක්වා තියෙන සියලුම ආහාර කාණ්ඩවල තියෙන ආහාර සහ පාන වර්ග සහ ජලය විශේෂයෙන් මේ අවස්ථාවේදී එක්ක මිනිසුන්ට පරිභෝජනය කිරීම නුසුසු තත්ත්වයටපත් වෙලා තියෙනවා, එක්ක අනාරක්ෂිත තත්ත්වයටපත් වෙලා තියෙනවා. මේ කාරණා දෙකම සිද්ධ වෙනවා මේ අවස්ථාවේ. එම නිසා පරිභෝජනයට සුදුසු ආහාර කුමක්ද යන්න සහ පරිභෝජනයට නොසුදුසු ආහාර යන කුමක්ද පිළිබඳව ජනතාව දැනුවත් කිරීම තමයි මේ වෙලාවේ අපි විශාල වශයෙන් සිද්ධ කරගෙන යන්නේ. ඒ වගේම මේ අවස්ථාවේ ගම් වතුර වැනි ආපදා තත්ත්වයකදී විශාල ආහාර ප්‍රමාණයක් මේ අවස්ථාවට මේ ගම් වතුරට හසු වෙලා විනාශයට පත් වෙලා තියෙනවා. එම ආහාර විනාශ වෙච්ච ආහාර සහ සතුන් මාංශ වර්ග
හඳුනා ගැනීම සහ ඒවා වෙළඳපොළට නිකුත් කිරීම වැළැක්වීම සඳහා මූලික අරමුණු කරගෙන තමයි මේ වැඩසට අපි ක්‍රියාත්මක වෙලා තියෙන මූලික වශයෙන්ම මුලින්ම සඳහන් කරන්න ඕන ආහාර ගත්තහම අපිට කොටස් දෙකක් ආහාරම තමයි අපි කාණ්ඩ දෙකකින් අපි මේක විග්‍රහ කරගන්න එකක් තමයි ඝන අර්ධඝන සහ දියරමය ආහාර අපේ රටේ තිබෙනවා. ඊට අමතරව ජලය. ඒ ප්‍රධාන කොටස් දෙක තමයි ආහාර වශයෙන් අපි කතා කරන්න වෙන්නේ. ඒ වයිනුත් ප්‍රධාන වශයෙන් අපි හඳුන්වන්න ඕන ජලය ගැන සුරක්ෂිත ජලය සහ සුරක්ෂිත ආහාර ගැන කතා කරන ජලය ප්‍රධාන වැදගත්කමක් දක්වනවා. අර වෙනදා කරපු පරීක්ෂා කිරීම අද දවසේ කරන්න නොහැකි වෙලා ඇති. නමුත් හැකියතාක් ඔබ උත්සාහ කරනවාද මේ ආහාරවල ගුණාත්මක භාවය පිළිබඳව හොයලා බලන්න? ඔව්. ලංකාවේ සාමාන්‍යයෙන් අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලංකා පුරා 2500ක ප්‍රමාණයක් විහිදලා තිබෙනවා. මේ අවස්ථාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ප්‍රධානම කාර්ය වෙලා තියෙන ආපදා අවස්ථාවේදී ආපදාවට ලක් වූ ජනතාවගේ සෞඛ්‍ය සහ බෝවන රෝග පාලනය කිරීම ප්‍රධාන කරගෙන තිබෙනවා. ඊට අමතරව බෝවන රෝග ඇතිවීමේ හැකියාවක් තියෙන මේ ආහාර වලින් එම ආහාර නිෂ්පාදනය කරන ආහාර පිරිනමන ස්ථාන, ඒ වගේම සුබසාධක මධ්‍යස්ථාන වල ආහාර සැකසීම, ඒ වගේම වෙළඳ පොළට නිකුත් වෙන ආහාර පිළිබඳව සහ ගම් වතුරට හසු වූ නායම් ප්‍රදේශ හසු වූ ආහාර පිළිබඳව නිරන්තරයෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ස්ථාන පරීක්ෂා කරනවා. එම ආහාර අනාරක්ෂිත නම් එම ආහාර වෙළඳ පොළෙන් ඉවත් කිරීමට කටයුතු කරනවා. එහෙම නැත්නම් යම් අවස්ථාවකදී මෙම ආහාරවල සම්බන්ධ ගැටලු මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි නිරන්තරයෙන්ම සුපරීක්ෂණයකට ලක් කරලා ඒවා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතින මේ අවස්ථාව වන විට එම නිසා මේ වෙන විට සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සියලුම ලංකාවේ තියෙන සියලුම කොට්ටාසවල සෞඛ්‍ය අධිකාරී කාර්යාලවල මෙම ආහාර සුරක්ෂිතතාවය සඳහා විශාල වශයෙන් ප්‍රධාන මූලිකත්වයක් දීලා කටයුතු කරන ආපදා තත්ත්වය එක පැත්තකින් කළමනාකරණය කරන ගමන්ම අර හිව අභියෝගය තියෙනවා මේ වෙලාවේ. අපි හැමෝටම තියෙන. ඔබතුමාලටත් ඒක අභියෝගයක්. ඔව්. අපේ කාර්ය මණ්ඩලවලට ඒ වගේම සියලුම නිලධාරීන්ටත් රටේ සමස්තයක් ඉදිරියට ගත්තාම අභියෝගයක් තිබෙනවා. ආහාර සම්බන්ධයෙන් විශේෂ අභියෝගයක් තිබෙනවා. මොකද රටේ 4න් 3ක්ම සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වෙලා තියෙනවා. අපේ ආහාර සපයන්නේ අපේ වෙළඳ ව්‍යාපාරික මහතුරුනේ. වෙළඳ ව්‍යාපාරික මහතුරු හරහා තමයි පාරිභෝගිකයන්ට ආහාර සපයන්නේ. ඒ ෆුඩ් චේන් එක ප්‍රාථමික නිෂ්පාදනයේ ඉඳලා ව්‍යාපාරිකයා හරහා මහජනතාවට ආහාර සපයන මාර්ගය දැන් ස්ථාන කීපයකින් බිඳ වැටලා තියෙනවා. මේ බිඳ වැටීම මේ දෙපාර්ශ්වයම ආරක්ෂා කරගෙන මහජනතාවත් ආරක්ෂා කරගෙන මේ ඒ වගේම වෙළෙන්දත් ආරක්ෂා කරගෙන ප්‍රාථමික නිෂ්පාදකයාත් ආරක්ෂා කරගෙන මහජනතාවට සුරක්ෂිත ආහාර දෙන ගමන් මේ නිෂ්පාදකයා සහ වෙළෙන්ද ආරක්ෂා කරගනිමින් අපි ඒ වැඩපිළිවෙලක් කරගෙන යනවා. මෙම ගුණාත්මක ආහාර මහජනතාවට ලබා දීමට කටයුතු කරන ගමන් මේ අවස්ථාවෙමටත් දිවාරායන ඔබලා අපේ ලංකා පුරාම තියෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම කාර්ය අධීක්ෂණය සහ නියාමනය කරමින් පවතිනවා. ගෙදර කෑම ටිකක් හදනවා වගේ නෙවෙයි. එදා තිබුණු නිදහසක් නැහැ, එදා තිබුණු වටපිටාවක් නැහැ. මේ නිසා ආහාරවල ගුණාත්මක බව අපි හිතන්න වෙන්නේ නැත්නම් බඩ පිරෙන්න කෑමක් හරි ගස්සන එකද? මෙන්න මේ දේවල් පිළිබඳව වැඩියෙන් හිතන්න ඕන මොහොතක්. ප්‍රවීණ සුපවේදී ඩොන් ෂර්මන් මහත්මයා මොකක්ද අපි හිතන්න ඕන මේ වෙලාවේදී මේ කෑමක් හදනකොට වෙන්න නම් ඕගොල්ලෝ අපිට කියනෝනේ රසට තියෙන්න ඕන මෙන්න මෙහෙමයි කියලා. මේ වෙලාවේදී ඒ දේවල් කරන්න අපිට වෙලාවක් නැහැ, විදිහක් නැහැ. මුලින්ම ජාතික නාලිකාවට ස්තුතියි මේ කාලෝචිත ප්‍රශ්නයක් මුල් කරගෙන මේ ආහාර සුරක්ෂිතභාවය සහ ආරක්ෂාව ගැන කතා කරන වැඩසටහන මට ආරාධනා කරන්න ලැබීම ගැන. මෙතනදී ඇත්තටම මේ අපි මුලින්ම දැනගන්න ඕන ඇයි අපි ආහාර ගන්න කියන ඉතා සංක්ෂිප්තව කිව්වොත් එimhe ආහාර ගන්න අපි ශක්තියින් බඩවන්න නැත්නම් අපේ ශක්තිය අපේ එදිනෙදා කාර්ය සහ අපේ ඉන්ද්‍රයන් පණ ගැනීමට තමයි ආහාර ගන්න. එතකොට ප්‍රමාණය ගැන අපි හැම වෙලේම ආහාර ගද්දි බලන්න ඕන ආහාර ප්‍රමාණයටද අපි ගන්න කියන එක. එතකොට දැන් මේ වගේ සුවිශේෂී අවස්ථාවකදී මේ වගේ කරදරකාරී ගම් වතුර හෝ යම්කිසි ප්‍රශ්නයක් ඇති වුනහම ආහාර සුරක්ෂිතභාවයේ අඩු තැනක් ගත කරන්න බෑ. අර අපි සුපජාස්ත්‍ර කලාව කියන HACCP කියලා. ඒ කියන්නේ from the farm to the fork, manufacture to the consumer. මේ චේන් එකේ කොයිම තැනකවත් බ්‍රේක් වෙන්න බෑ ආහාර සුරක්ෂිතභාවය. කර්මාන්ත ශාලාවේ ඉඳලා මෙතුමා කිව්වා වගේ පාරිභෝගිකයා දක්වා යන ඒ
දිග ගමනේදී ආහාරයේ තියෙන ආරක්ෂාකාරී බව හැම වෙලෙම වෙන්න ඕන. නමුත් දැන් නිෂ්පාදන ඒ පැත්තෙන් එද්දි ගෙදර කෑම හදන එක තමයි ඊළඟ ප්‍රශ්නේ. අපි දැන් කතා කරන ගෙදර කෑම හදන ප්‍රශ්නේ වෙනදා වගේ රහට කන්න පුළුවන්ද? අපි ශ්‍රී ලාංකීය ජනතාව වේල් 3ක් කන්න පුරුදු වෙච්ච කණ්ඩායමක්. ඉතින් විදේශ රටක ඉඳලා අවුරුදු 12කට පස්සේ ආපුවාම ඒක අපි ආයෙ පුරුදු වෙනවා. විශේෂයෙන් මට ඒක පුරුදු වෙන්න ඕන. විදේශ රටක ඉන්නකොට අපි කන්නේ බඩගිනි එන වෙලාවට සහ අපේ දිනචර්යාවේ ඒ බ්‍රේක්ස් හම්බෙන තැන්වලදී. නමුත් මෙතනදී අපි ලංකාවේ වේල් 3ක් කාලා හොඳට පදන් වෙලා ඉන්නේ. එතකොට අපිට වේල් 3 ඕනෙම. ඉතින් කවුරු හරි ඇහුවොත් උදේට කෑවද? පොඩ්ඩක් ඉන්න කනවා. දවල්ට කන්න මොන වැඩ තිබුණත් දවල්ට කන්න ඕන. එතකොට අපි කන්න පුරුදු වෙලා තියෙන්නේ වෑංජන 4-5ක් හොඳට පිරීලා අනාගෙන කන්නේ. එතකොට දැන් ඔය චේන් එක බ්‍රේක් වුණාම අපිට හිතෙනවා අපේ කෑම මදි. එහෙමත් නැත්නම් අපේ කෑම වෙනද කන කෑම නෙමෙයි කන්නේ. අයියෝ මේක නිසා අපේ කෑම එක පොඩි වුණා. නැත්නම් අපේ කෑම එකේ සරු බව අඩු වුණා. නමුත් එතනදී අපි පුරුදු වෙන්න ඕන ಗುಣ තමයි අපේ කෑමක අවශ්‍යම දේ. එතනදී දැන් මේ වගේ කාර්යයක් අපි ආහාර පාන කලාවේ අපි මේ සටනක් දීලා මේ අවතැන් වූ ජනතාවට එහෙමත් නැත්නම් සියලු දෙනාට රටේ පුරවැසියන්ට ආහාර ගන්න වෙලේදී හිතන්න ඕන අපේ ආහාර සුරක්ෂිතභාවය රැකගෙන අපේ තුන් වේල ගන්න කොහොමද කියලා. එතනදී අර වෑංජන 5ක් නැත්තම් මැල්ලුම් කොළ එතනින් ගියාට පස්සේ එළවලු 2ක් 3ක් බැදුමක් එකක් කනවට වඩා මම යෝජනා කරන දෙයක් තමයි අපි සූපි ශාස්ත්‍ර කලාවේ කියනවා one pot dish. ඒ කියන්නේ එක ඩිෂ් එකේ ඔක්කොම වට අවශ්‍ය කරන විටමින්, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් ඔක්කොම එකට දාලා හදන්න පුළුවන් සමින්ද. එතනදී අපිට පුළුවන් එළවලු වර්ග 2ක් විතර වගේ එකට දාලා එක කරි එකක් හදන්න. නැත්තම් මස් වර්ගයක් එකට හදන්න පුළුවන් බිත්තරයක් එක්ක කාර්යයක්. එතකොට ඒකේ අර හිත සන්තෝෂ කරන්නේ නැති වුණත් බඩ සන්තෝෂ කරනවා. මෙතනදී අපි ගොඩක් වෙලාවට හිත සන්තෝෂ කරන්න වැඩිපුර ලුණු දානවා, වැඩිපුර මිරිස් දානවා. එහෙමත් නැත්නම් වැඩිපුර සීනි සහ තෙල් දානවා. ඒව තමයි අපිව මරණ මංචකයේ දක්වා ගෙනියන්නේ. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා අපේ ආහාර පාන රටාවේ පුරුද්ද, අපේ හැබිට් එක මුලින්ම අපි වෙනස් කරගන්න ඕනේ. ඒක මේ විශේෂයෙන් මේ කාලය සඳහා පමණක් නොවේ. ඉතින් එතනදී අපේ පුරුද්ද වෙනස් කරලා අපි අර පරිභෝජනය කරන පරිමාව සහ ඒ පරිභෝජනය කරන පිළිවෙල සහ ප්‍රමාණය ඒ ඔක්කොම එකට මේව කරලා අපි හිතන්න ඕන අපි මේ ගන්න අපේ ශක්තිය වඩවන්න, අපේ ජීවිතය ගෙනියන්න සහ අපේ නරකෙන් ආරක්ෂා වෙලා එහෙමත් නැත්නම් නරක දේවල් වලින් ආරක්ෂා වෙලා අපේ ජීවිතය අපේ සෞඛ්‍ය රැකගන්න කියන එක. ඉතින් එතනදී මම හිතන්නේ මේ වගේ අවස්ථාවකදී අපිට අර විදිහටම කන්න ඕන කියලා. මම මේ විශේෂයෙන් කියන්නේ මේ අවතැන් වූ පිරිස හරි කරදරයට පත්වෙච්ච පිරිස පමණ නෙවෙයි. උදෙක්ම රටේ ජනතාවට මෙතනදී ආහාර ගන්න විදිහ ආරක්ෂාකාරී වෙන බව වැඩිපුර හිතා ගන්න ඕන. මොකද අපිට මේ දවස්වල මැල්ලුම් කන්න හොඳ නැහැ කියලා හැමෝම කියනවා. ඒ වගේම කට කතා අරිනවා මැරිච්ච සත්තුන් ආහාරයට එන්න පුළුවන් කියලා මස් වර්ග. ඉතින් ඔය කට කතාත් එක්ක සාමාන්‍ය ජනතාව කොහොමත් බයයි එක එක දේවල් මිලදී ගන්න. එතනදී අපි පරිස්සම් වෙන්න ඕන. දැන් ප්‍රෝටීන් නම් බිත්තරයක් ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ වගේ රටක ඕන තරම් එළවලු ආව ගන්න පුළුවන්. නමුත් මේ හදිස්සිය වවන්න බෑ. නමුත් ඒක පුරුද්දක් හැටියට ඇති කරගත්තොත් එහෙම තමන්ගේ ආහාර වේල තමන්ට වෙනදා වගේම නෙමෙයි අද වගේම නෙමෙයි හැමදාම අර ආරක්ෂාකාරී විදිහට හිතත් බඩත් ඔක්කොම ජීවිතයත් සන්තෝෂ කරගෙන ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ආරක්ෂාවක් විදිහට ගත්තොත් ඔබ කියන පැහැදිලි කිරීම ඇතුලේ අපි මේ බඩ පිරෙන එක නෙමෙයි අර ඇඟේ පැවැත්ම සඳහා ආහාර අපි හරි ගත්තා නම් හොඳයි. ඒක තමයි තාමත් හොඳ. ඒක පුරුද්දක් හැටියට ඇති කරගන්න ඕනේ. බඩ ගින්දර බඩේ ඇතිවෙන මේ ගින්දර අපිට දරා ගන්න බැරි වෙන්න පුළුවන්. මේ වෙලාවේදී දැනෙන අය ඔය අතර ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් අර පෝෂණය පිළිබඳව ටිකක් හිතුවොත් කෑමක් දෙන කෙනෙක් වුණත් හිතුවා. අනිවාර්යෙන් ඒක නම් ජීවත් වෙන්න අවශ්‍ය මේ වෙලාවේ. ඔව් විශේෂයෙන් මේ වගේ වෙලාවට මේ සමූහ පිසින කට්ටිය මෙතම කිව්වා වගේ ආරක්ෂාකාරී පිළිවෙලවල් අනුගමනය කරන්න. මොකද මේ කාලෙදි ගොඩක් කැමති අපි ජාතියක් හැටියට ආසයි අනිත් අයට උදව් කරන්න. නමුත් උදව් කරන්න ගිහිල්ලා දැන් මේ වෙලාවේ අපි ගෙදර දෙතුන් දෙනෙක් කෑම කාපු අය වගේ නෙමෙයි 100කට 500කට කෑම හදන අවස්ථා තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ සෞඛ්‍යාර්ථය ඒගොල්ලන් කෑම හදන්න තියෙන දැනුම ඒ වගේම මේ සමූහ කෑම බල්ක් කුකින් කියන්නේ වෙනම ප්‍රොසෙස් එකක්. ඒක වෙනම අධ්‍යයනය කරලා ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත බව රැකලා සහ ඒ හදන කෑම අවශ්‍ය මේ කාල පරාසය ඇතුළත ආහාර පරිභෝජනයට ගන්න ඕන. ඉතින් අපි උදව් කරන්න ගිහලා තවත් කට්ටියක්ව අමාරුවෙන් අමාරුවට පත් කරන්න හොඳ නැහැ.
ඉතින් ඒ වගේ ඒවා බොහොම සැලකිලිමත් වෙන්න ඕන. උයන පේන භාජනයක ඉඳලම හිතන්න වෙනවා. අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්. හොඳයි. හොඳයි විශේෂයෙන් මේ විශේෂඥ වෛද්‍ය වින්නාරිය රත්න. දැන් අර කිව්ව දේවල් ආහාර සපයා ගැනීමේදී මේ වෙලාවේදී තියෙනවනේ ගැටලුවක්. නේද? මට එන්න දැන් අපි මේ අර පීඩාවටපත් වෙලා අවතන් කඳුරු වල ඉන්න පිරිස පොඩ්ඩකින් අපි ටිකකට පැත්තකින් තියමු. ගෙදරට එන කෑම පිඟාන නැත්නම් අවශ්‍ය කරන එළවලු ටික වෙන්න පුළුවන්, අර කිව්ව මස් මාළු ටික වෙන්න පුළුවන් මොනවා හරි දෙයක් පිළිබඳව අනපේක්ෂිත තත්ත්වයක් තියෙනවා. මේවා මේ ගම් වතුරට අහුවෙච්ච දේවල්ද? මේවා කණ එක හොඳයිද? මෙන්න මෙහෙම දෙයක් තියෙනවනේ. මෙන්න මේ තත්ත්වය අපි කල්පනාකරණය කරගන්න ඕනේ. නැත්නම් මේක මානසිකවත් එක්තරා විදිහකින් ප්‍රශ්නයක් බවට පත් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. දැන් අපේ ප්‍රසාද් මහත්මයා කියපු ආකාරයට නියාමනය ඉතාම වැදගත්. ඒ මොකද සමහර වෙලාවට පාරිභෝගිකව හැටියට අපිට ඒක එතෙන්ට ආවට පස්සේ හරි අමාරුයි. ඒ කියන්නේ යම්කිසි විදිහක මේ පරීක්ෂණයක් කරලා බලා ගන්න තත්වයටපත් වෙන්න බෑනේ අපිට ගෙදර ඇතුලේ. ඉතින් එතකොට ඒක තහවුරු වෙන්න ඕන එහි තියෙන ආරක්ෂාව, ඒ ආහාරවල ආරක්ෂාව. එතකොට එතනදී මා හිතනවා සදාචාරාත්මක වගකීමකුත් තියෙනවා අපේ ඒ වෙළඳ ප්‍රජාවට. ඒ කියන්නේ සමහර වෙලාවට මේ තියෙන තත්වයන් යටතේ සමහර පිරිස්, ඊටාම සුළු පිරිසක් වෙන්න පුළුවන් මේ තත්වයෙන් ප්‍රයෝජනය අරගෙන මේ අර සමහර වෙලාවට ආහාරයට නුසුදුසු එහෙම නැත්නම් මේ ගම් වතුරට අහු වෙච්ච හාල් ඒ වගේ දේවල් වුණත් වේලලා ආපහු මේ පරිභෝජනයට විකුණන්න යොමු වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා නියාමනය අවශ්‍යයි. ඔවුන්ගෙන්ම ඒ සදාචාරාත්මකව වෙළඳාම කිරීම තහවුරු කිරීම අවශ්‍යයි. ඒකම මා හිතන්නේ ඒ පරිභෝජනයට ගන්න ඒ පවුල් වල අයටත් ඒක මිලදී ගැනීමේ තැන ඉඳලා මම හිතන්නේ ඒ පිළිබඳ සැලකිල්ලක් දක්වන්න වෙනවා. නමුත් දැන් මේ වෙලාවේ ගොඩක් අය මේ සාමූහිකව අර මාස් කුකින් කියන එකට යන නිසා එතනදී මම දකිනවා විශේෂයෙන්ම ප්‍රජාසෞඛ්‍ය පැත්තෙන් බැලුවහම එතනදී මේ කළමනාකරණය ගොඩාක් වැදගත් වෙනවා. දැන් මෙතනදී ආහාරවල ඒ සුරක්ෂිතතාවයේ ගෙදරක ඒකේ ඇති වෙන බලපෑම වගේම ඊට වැඩිය ලොකු බලපෑමක් වෙනවා විශාල පිරිසකට. දැන් එතනදී එක්කම අපිට හිතන්න වෙනවා මේ අර සකසුරුවම ඒ කියන්නේ මේක මේ අර නාස්තිය ගොඩක් වෙලාවට තියෙනවා. මේ වෙලාවේ අපි පුළුවන් තරම් මේ තියෙන ආහාර ටික ආරක්ෂා කරගන්න ඕන. මේ ආපදා තත්වයකදී නෙමෙයි තාම මම හිතන්නේ මෙතුමා හොඳට දන්නවා ඇති අපේ ෆුඩ් වේස්ටේජ් එක හරි වැඩි. අපි හරියට ආහාර එළියට දාන රටක්. අපි දැන් කැන්ටීන් එකක උනත් බැලුවාම ලොකු ගොඩක් බෙදාගෙන අර බින් එකට දානවා. ඉතින් මම හිතනවා ඒක අධ්‍යයනය කරලා තියෙනවා 30ක් විතර ලංකාවේ 30ක් 40ක් ප්‍රමාණය ප්‍රවාහනේ ඉඳලා අවසානයේ ප්ලේට් එකට යනකම් එතන ගොඩක් මේ වේස්ටේජ් එක තියෙනවා. ඉතින් මම හිතනවා මේ වෙලාවේ අපිට ලොකු වගකීමක් තියෙනවා අවම කරන්න මේ නාස්තිය, ආහාර නාස්තිය. ඊළඟට මේ දැන් මේ සාමූහිකව මම හිතනවා මේ සුපවේදීන් හැටියට, පෝෂණ වේදීන් හැටියට මෙතුමන්ලටත් يعني මේ ස්වේච්ඡාවෙන් අර පිරිස එකතු වෙලා උයනකොට ඒ දැනීම ගොඩක් අවශ්‍ය වෙනවා. කොච්චර ප්‍රමාණයක් අවශ්‍යද, කොච්චර ප්‍රමාණයක් ඒ වගේම අර මෙනු එක හැමදාම එක වේල කන්න බෑ. අනිත් එක මෙතන අපි අමතක නොකළ යුතු කාරණයක් තියෙනවා. යම් කිසි විදිහක කම්පැනිටපත් වෙලා ඉන්නේ මේගොල්ලෝ මේ ආහාර ගන්නේ තමන්ගේ මේ සාමාන්‍ය සුපුරුදු පරිසරයේ ඉඳලා නෙවෙයි, ගෙදර නෙවෙයි. විශේෂයෙන්ම දරුවන්ට මේ පෝෂණය අවශ්‍යයි. ආහාර තිබුණත් ඒගොල්ලෝ ඒක ගන්නෙ නැහැ. ඒ මොකද ඒගොල්ලෝ ඉන්නේ මානසිකව සතුටෙන් නෙවෙයි. ඉතින් ඒ නිසා ඒක ගැනත් හිතලා අර ආහාරවල තියෙන ඒ ඇත්තටම මේ රසය, ගුණය, ඒ වගේම සුවඳ මේ හැම දෙයක් ගැනම සැලකිල්ලට ගන්න වෙනවා. නමුත් ඉතින් අර විශාල සංඛ්‍යාවට වෙනකොට ඒක අමාරුයි. නමුත් අපි දැක්කා ඒ විදිහේ අර සුපවේදීන් පවා ඇවිල්ලා ඒකට උපදෙස් දෙනකොට ඒව ගැන සැලකිල්ලක් දක්වනවා. එතකොට ඒ ආහාර මේ අරගෙන තමන්ගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කරගෙන ඒ සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යන්න ගොඩක් ඒක උපකාරී වෙනවා. ඉතින් ඒකම මා හිතනවා අපි ඉදිරිය ගැන ගොඩක් හිතන්නට වෙනවා. දැන් මේ මොහොතේ ඒ අවතැන් වෙලා යම් අපි කියන මේ සුරක්ෂිත මධ්‍යස්ථානවල ඉන්න අපේ ජනතාව ඒගොල්ලෝ ඊට පස්සේ ගෙවල් වලට යනකොට ගෙවල් වලත් දැන් අපි ෆ්‍රිජ් එකේ දාන ගියා නම් බඩු දැන් ඒව ආපහු පාවිච්චි කරන්න බෑ. ඔව් මට තත්පර කීපයක් දෙන්න වෙලාව බලන්න අපිට. ඔබේ අවශ්‍යතාවයට උපරිමය
ස්පෙෂල් ක්‍රෙඩිට් රන් ණය. හොඳයි රාත්‍රී 10:30යි වෙලාව. අපි කතා කරමින් ඉන්න ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ඔබතුමා කිය හිටියේ මේ ගෙදර ෆ්‍රිජ් එකේ බඩු ටිකක් දාලා තිබුණා නම් අපි ආපහු ඒක පාවිච්චි කරනකොට හිතන්න වෙනවා ඒ කියන කතාව. ඔව් ඒක තමයි. මම හිතනවා අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා ඒ ගැන වැඩිපුර විස්තර කරන්න පුළුවන්. ඒවා බැහැර කරන්න ඕන. සමහර වෙලාවට අපි මේක හොඳද නරකද කියලා බලන්න පොඩ්ඩක් ටේස්ට් කරනවානේ. දැන් ඒකත් නොකළ යුතුයි. ඒකෙනුත් සමහර වෙලාවට ආහාර විසවීම වෙන්න බලය පුළුවන්. යන හිටීම් තිබුණා නේද? ඒ නිසා යම් යම් විදිහකට හානි වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම. ඉතින් ඒ නිසා මේ ඊට පස්සේ දැන් මම කියන්නේ කී ඇත්තටම මේ අර ආහාර මේ පිසින භාජනවත් නැහැ. ඔක්කොම හේදිලා ගිහිල්ලා එහෙම නැත්තම් විනාශ වෙලා. ඉතින් අර අපි විශේෂයෙන්ම මේ විපතට පත්වුවන්ට සහන සැලසීමේ ක්‍රියාවලිය තුල තියෙනවා මේ කොච්චර භාණ්ඩ අවශ්‍යද 5 දෙනෙක් ඉන්න පවුලකට මොනවද අවශ්‍ය කලමනා ටික. දැන් ඒවා තමයි සැලසුම් කරලා මේ ඉදිරි කාලෙදි කරන්න ඕන. අපි කියනවා නම් මේ නිවාස 30000ක් 40000කට වගේ බලපෑම් වුණා නම් ඒතකොට ඒ වගේ කට්ටල කොච්චර අවශ්‍යද ඊළඟට සති දෙකකට අවශ්‍ය ආහාර මොනවද දැන් ඒක විද්‍යාත්මකව මේ ගණන් හදලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් චක්‍ර ලේඛනයක් දැන් නිකුත් කරලා තියෙනවා චක්‍ර ලේඛනේ ඊටාම පැහැදිලිව තියෙනවා පෝෂ්‍යදායී ආහාර වේලක් දෙන්න අවශ්‍ය කලමනා මොනවද ප්‍රමාණ මොනවද ඒ කියන්නේ අපි පිෂ්ඨය අවශ්‍යයි ප්‍රෝටීන් අවශ්‍යයි මේදය අවශ්‍යයි ශුද්ධ පෝෂක අවශ්‍යයි මේ සියල්ලම තියෙන සමබර ආහාර වේලක් ලබා ගන්නේ කොහොමද සහ ඒක මොන විදිහටද පිළියෙල කරලා දෙන්න ඕන කියන ඉතින් මම හිතන්නේ මේ වෙලාවේ අපිට වගකීමක් තියෙනවා ඒ පිළිබඳව ජනතාවත් දැනුවත් කරන්න ඒ වගේම මේ ස්වේච්ඡාවෙන් මේ සඳහා යෙදিলা ඉන්න ආයතන වලටත් මේ තාක්ෂණික කාරණා මේ මූලික විද්‍යාත්මක කරුණු සැලකිල්ලට අරගෙන මේ භාණ්ඩ බෙදා දීම ඔක්කොම කළ යුතුයි කියන එක මම හිතනවා මතක් කරන්න අවධාරණය කරන්න කැමතියි. ඒ කියන්නේ දෙන්නම් වාලේ දෙයක් දෙන්න එපා නේද? කෑම වුණත් හරි ගස් දෙනෙක් ගැන ටිකක් හිතන්න ඕන කියන එකයි ඔබතුමා අදහස් කරන්නේ නේද? අනිවාර්යයෙන් මේ සැලසුම් කරන්නේ ඒ කියන්නේ පවුලේ කී දෙනෙක් ඉන්නවද? ඒ අනුව බලලා කොච්චර ප්‍රමාණයක් අවශ්‍යද? හාල් කොච්චර අවශ්‍යද? පොල් කොච්චර අවශ්‍යද? එළවලු අවශ්‍යද? අන්න ඒ අනුව මේ ප්‍රකෘති තත්වයට පත් වෙනකන් අපි කියන මේ රිකවරි ෆේස් එකේ ඒක සති කීපයක් මාස කීපයක් යන්න පුළුවන්. දැන් සමහර තැන්වල මුළු ගමම හේදිලා ගිහිල්ලා. ඉතින් ඒගොල්ලන්ට තව මාස ගණනක් ඉන්න වෙයි මේ මධ්‍යස්ථානවල. එහෙම නැත්නම් తాවකාලිකව වෙන තැනකට වුණ පදිංචි කරවන්න වෙයි ස්ථිර ගෙවල් හදනකම්. එතනදී කොහොමද මේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන්නේ? මේක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඉතින් ඒකට මා හිතනවා අපි රජයිනුත් ඒ පිළිබඳ වැඩි සැලකිල්ලක් දැම්ම ඉඳන්ම හිතන්න වෙනවා. මොකද තාම අපිට තක්සේරුවක් නැහැ හරියටම. ගෙවල් කීයක් විනාශ වුණාද මේ කොච්චර පිරිසකට වෙන තැන්වලම සම්පූර්ණයෙන්ම ආපහු ගම්මාන ජනාවාස හදන්න වෙයිද එතකොට එතනදී එතකන් කොහොමද මේ ජන ජීවිතය පවත්වාගෙන යන්නේ දරුවෝ ඉස්කෝලේ යන්නේ කොහොමද පාසල් 1000කට වැඩිය බලපෑමට ලක් වෙලා තියෙනවා අපි දන්නේ නැහැ කීයක් සම්පූර්ණයෙන්ම නැවත ආරම්භ කරන්න පුළුවන් තත්වයක තියෙයිද සති කීපයකින් ජනවාරි වෙනකොට මේ ඔක්කොම හිතන්න වෙන. එතකොට ආහාර සුරක්ෂිතතාවය කියලා කියන්නේ මේ ආහාර ගැනම පමණක් නෙවෙයි. අපිට කොච්චර හොඳ රසබර ආහාර වේලක් තිබුණත් අපි සතුටෙන් නෙවෙයි නම් අපිට ආරක්ෂාව ගැන මේ හැඟීමක් නැත්නම් අපි ආහාර වේල වළඳ ගන්න නැහනේ. ඉතින් ඒ නිසා ඒ වගේ තත්වයන් ගැන හිතලා තමයි මොකද ආහාර කියන්නේ මම හිතන්නේ පූජනීය දෙයක් නෙනේ. එතකොට අන්න ඒක ගැන හිතලා මම හිතන්නේ අපි එක පැත්තකින් අර මේ පරිත්‍යාගශීලීව ක්‍රියාත්මක වෙන අතරේ භක්තියෙන් ක්‍රියාත්මක වෙන අතරේ අපි මේකේ පිටිපස්සේ තියෙන විද්‍යාව ගැනත් හිතලා මේ සඳහා ක්‍රියාත්මක විය යුතුයි කියන එකයි මම හිතන්නේ. හොඳයි. සාමූහිකයට කෑම හදලා දෙනකොට අපි ඒකේ අර පරිස්සම පිළිබඳව හිතන්න ඕන ප්‍රසාද් මහත්මයා. ඒ වගේම ගුණාත්මක භාවය පිළිබඳව හිතන්න ඕන. හදන දේවල් ගැනත් අපි හිතන්න ඕන නේද? ඒ වෙනුවෙන් මොකද්ද ඔබතුමාට කියන්න තියෙන්නේ? දැන් අපි කෑම වේලක් දෙනවා. ඒ නිසා අපේ ගම එකතුලා දෙනවා. අපේ තරුණ සංවිධානය එකතුලා ඉන්නවා. අපි මේ අයට කෑම දෙනවයි කියන අරමුණ සද්භාවයෙන් කරන දෙයක්. නමුත් ඒ කෑම එක හදනකොට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් විදිහට බලාගෙන ඉන්නකොට ඔබතුමාට හිතන දේවල් තියෙන්න පුළුවන් උතන. ඔව් බොහොම හොඳ ප්‍රශ්නයක් මේ කාලෝචිත ප්‍රශ්නයක් ඒක. මොකද දැන් අද රටේ අවතන් වෙලා ඉන්න පිරිස් වෙත විවිධ ප්‍රදේශවල ආපදාවට ලක් වුණ ප්‍රදේශවලින් විශාල වශයෙන් ආහාර ලබා දීම සිදු කරනවා. එහිදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. අපි දැන් අර වෛද්‍යතුමා කිව්වා වගේ ආහාර හදන්න ඕන දෙන්න ඕන නිසා දෙනවා කියන අරමුණින් ඒක කටයුත්ත කරන්න හොඳ නැහැ. මොකද ෆුඩ් හයිජීන් කියන එක ආහාර ස්වස්ථතාවය කියන එක පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. ආහාර පනත කියලා අපේ ආහාර නියාමන පනතක් තිබෙනවා.
ඉතින් ඒකෙදී අපි මේ වෙලාවේ ඒ ආහාර පනතේ ආහාර නියාමන කියන නීති රෙගුලාසියට බාහිරව සුබසාධක වැඩ සඳහා ආහාර ලබා දීම සිද්ධ කරත් මේ ආහාර පනතේ සඳහන් වෙනවා කොහොමද ආහාර පරිශ්‍රයක් අපි ආහාර හදන තැනක් තියාගන්නේ. අපි මේ අවස්ථාවේදී නීතිය ක්‍රියාත්මක කරනවා පරීක්ෂා නීතිය ක්‍රියාත්මක කිරීම අරමුණින් පරීක්ෂා කරනව නෙවෙයි. නමුත් පනතේ සඳහන් වෙනවා කාරණා කොහොමද ආහාර හදන තැනක් තියාගන්නේ. විශේෂයෙන්ම අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ අවතන් ස්ථානවල ලබා දෙන ආහාර සුදුසු පරිසරයක හදන්න ඕන. මොකද නිතරම ගම් වතුර යට වෙච්ච තැනක තියාගෙන නැත්තම් දූෂිත ස්ථානයක තියාගෙන ආහාර හදන්න කොයි වෙලාවකවත් හොඳ නැහැ. එක ආහාර පරිශ්‍රය පිළිබඳව. දෙවෙනි එක තමයි ආහාර සකසන්න භාවිතා කර උපකරණ පිළිබඳව. මේ කොහේ හරි තිබිලා මොනවා හරි උපකරණයක හදලා කෑම හදලා දෙන එක නෙවෙයි වෙන්න ඕන. ආහාර සුදුසු භාජන තිබෙනවා. සුදුසු උපකරණ තිබෙනවා. ඒ උපකරණ වල ආහාර හදන්න ඕන. ඊට පස්සේ අපි අවධානයට ලක් කරන්න ඕන ආහාර හදන පුද්ගලයන් පිළිබඳව. දැන් ශනිකව අපිට සූපවේදීන් හොයාගන්න නැති වෙයි. නමුත් ගමේ පිරිසක් එකතු වෙලා මෙම කාර්යය කරත් ආරක්ෂිත උපකරණ පැළඳගෙන උපක්‍රම අනුගමනය කරලා ආහාර හදන්න ඕන. හිස්සාවරණයක්, අත්තාවරණයක්, මුඛාවරණයක් දාගෙන මේ ආහාර හදන්න ඕන. මොකද කොහොම හැදුවත් මේ ආහාර අවසානයේදී මිනිසයාගේ අතර පත් වෙනකොට මිනිසුන්ගේ අතර පත් වෙනකොට දූෂණය දූහණය නොවූ ආහාරයක් ලබා දීම තමයි අරමුණු කරගන්න ඕන. ඒ වගේම මේ ආහාර හදන්න ගන්න අමුද්‍රව්‍ය විශේෂයෙන්ම මේ දවස්වල වෙළඳපොලේ තියෙන අමුද්‍රව්‍ය මිනිස්සු පරිත්‍යාග කරපු අමුද්‍රව්‍ය වලින් තමයි මේ ආහාර හදන්නේ. එතකොට මේ අමුද්‍රව්‍ය පිළිබඳ මේ සංවිධායක විශේෂයෙන්ම ආදානය යොමු කරන්න ඕන. මේවා ගුණාත්මක තත්ත්වයෙන් තියෙනවද? හාල් ගත්තාම මේක ගුල්ලෝ ගහපු එකක්ද? මේක කැඩිච්ච එකක්ද? නැත්නම් වෙනත් දෙයක් කවලම් වෙච්ච එකක්ද? එහෙම නැත්නම් පරිහරණයට නුසුදුසු දේවල් ටික මේ වෙලාවේ එළියට දාන්න පුළුවන් කෙනෙක් නේ. ඔව් වෙළඳපොළට එන්න පුළුවන්. මේ වෙලාවේ ආහාර රටේ ආහාර වෙළඳපොළට යොමු කරන්නත් පුළුවන් පරිත්‍යාගයක් විදිහට දෙන්නත් පුළුවන්. මෙන්න මෙයාට කැම ටික දෙන්න කියලා. ඒ වගේ මේ වෙලාවෙන් ගොඩ යන මිනිස්සු ඉන්නවා. පරිත්‍යාග විදිහට දෙන්නේ ගන්නේ මිනිස්සු වෙළඳපොළේ මිලදී ගන්න ආහාර. මිලදී ගන්න ආහාර මේ මිලදී ගන්න පුද්ගලයන්ුත් දැනගන්න ඕන සුරක්ෂිත ආහාර මිලදී ගන්න. මොකද මේ වෙලාවේ විශේෂයෙන්ම බලන්න ඕන එක්ස්පයර් ડેට් එක පිළිබඳව. කල්ලිකුත් තීමේ දිනේ පිළිබඳ. ආහාරයේ සුවඳ, රසය, වයනය, ගන්ධය ඒ පිළිබඳ සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඒ වගේ ගුණාත්මක ආහාර තමයි අර සුබසාධක මධ්‍යස්ථාන සකසලා ආහාර සකසලා යොදා ගන්න ඕනේ. එතකොට අපි දන්නවා භාජන, හදන ස්ථානය, හදන පුද්ගලයන්, ඒ වගේම ආහාර ද්‍රව්‍ය හරි විදියට හදලා නියමිත ආකාරය ඇසුරුම් කරන්න ඕනේ. මෙම ආහාර ගොඩක් වෙලාවට අපි දකිනවා මේ ගම් වතුරට ආධාර විදිහට ලබා දෙන්න අපේ අවතන් වූ පුද්ගලයන් ලබා දෙන ආහාර එක ස්ථානයක හදලා තවත් ස්ථානයකට ප්‍රවාහනය කරනවා. දැන් අපි දැකලා තියෙනවා මට මාධ්‍යයෙන් ඊපෙත් දැකනවා නගර සභාවක මේ කුණු කසල එකතු කරන ට්‍රැක්ටරෙන් තමයි ආහාර බෙදලා දීලා කියලා සමාජ මාධ්‍යයේ පළ වුණේ. එතකොට අපි ඒක ආහාර දූෂණය වෙන්න හැකියාවක් තියෙන හොඳට හදපු ආහාරය වුණත් ඒ ආහාරය ගෙනියන ප්‍රවාහන ට්‍රාන්ස්පෝර්ට් එකේදී මේ ආහාරය දූෂණය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ආහාරය ගිහිල්ලා අපි බෙදා දෙන්නේ කොහොමද? අපි කොයි තරම් කාලයක් ඇතුළත බෙදා දෙනවා? සාමාන්‍ය ආහාරයක් ගත්තාම ආහාරය හදලා පැය දෙවෙනි පැයේදී පටන් ගන්න සුදු ජීවි වර්ධනය වෙන්නේ. එතකොට දෙවෙනි පැයේදී ඉඳලා තමයි මේ ආහාරය එන්නේ නරක වීමට වාජනය වෙන්නේ. එතකොට අපි කෑම එක අද උදේ 8ට හදලා හවස 5ට පුද්ගලයෙකුට ගිහින් දුන්නාම වෙන්නේ ඒ ආහාරයේ සුදු ජීවි වර්ධනය වෙලා ඒ හදන ලබා දෙන පුද්ගලයාට ආපදාවට ලක් වෙච්ච පුද්ගලයාට තවත් ආපදාවක් තමයි අපි කරන්නේ. එක්ක ඩයරියා එකක් හැදිලා ඊට පස්සේ වෙනත් ලෙඩ රෝග කීපයක් හැදින්න පුළුවන්. ඒක නිසා නියමිත කාලයේදී නියමිත ස්ථානවල ගබඩා කරලා නියමිත කාලයේදී පුද්ගලයන්ට ආහාර ලබා දීමට අවශ්‍යතාවයක් තිබෙනවා. ඉතින් මෙහෙම මේ ක්‍රමයේ අනුගමනය කරන්න ඕන අපි මොන සිටුේෂන් එකේ ආහාර කියලා කිව්වත් මේ ආහාර ස්වස්ථතාවය සහ ආහාර ගුණාත්මක භාවය පිළිබඳව අපි නිරන්තර අවධානයෙන් අවබෝධයෙන් සිටිනවා. මේ පිළිබඳව අපි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ශ්‍රේෂ්ඨ ආහාර ලබා දෙන ස්ථාන නිරන්තරයෙන්ම සුපරීක්ෂණ ලක් කරනවා. මේ අවස්ථාවේ විශාල වශයෙන් දකුණු පළාත ආපදා තත්ත්වයක් කියලා වැරදි විදිහට යමක් කළොත් එහෙම නීතිය මේ අනේ මේ ආපදාවක් නිසා ඕන විදිහට හදන්න කියලා එහෙම එකක් නැහැ නේ. නීතිය ක්‍රියාත්මකයි. ඔව් ආපදා තත්ත්වයක් කියලා අපි දැන් නීතිය අපි ක්‍රියාත්මක වෙනකොට නීතිය අංග අපි දෙකක් සලකලා බලනවා වර්ධයේ ස්වභාවය මොකක්ද කියන එක. ඒකෙදි කියන අපරාධමය වරදක් නම් අපි දැඩිව නීතිය ක්‍රියාත්මක කරලා මෙවැනි අවස්ථාවක තිබෙන වරදවල් සඳහා නීතිය තිබෙනවා. නමුත් අපි නීතිය මේ වෙලාවේ ක්‍රියාත්මක කරන්නේ බැරිම තැන තමයි. මොකද මේ අවස්ථාවේ හැමතිස්සෙම අපි කරන්නේ
ඔවුන් දැනුවත් කරලා උපදෙස් ලබා දීලා මේක ෂණිකව යථාතත්ත්වයට අපි දැනුවත් වෙලා මේක මාසෙකින් හදලා වැඩක් නැහැ. අපි මේක අද දැනුවත් වෙලා දැන් තා පැය දෙකකින් හැදෙන්න ඕන. විශේෂඥ වෛද්‍ය විඤ්ඤාණය රත්න කිව්වා වගේ මේ වෙලාවේ අපි හැමෝටම තියෙනවා අර හෘද සාක්ෂිය පැත්තෙන් කරන්න ඕන දෙයක් නේ. ඔව්. ඒ වගකීම කරන්න ඕන. හෘද සාක්ෂි වගකීම මහජනතාවට තිබෙන අරමුණ හොඳයි. ඇතරම හොඳ සත්භාවයෙන් යුක්ත මිනිසුගේ පෝෂණය වෙනුවෙන් අවතන් වූ ජනතාවගේ ජීවිතය නගා සිටුවන්න කරන වැඩක් තමයි මේ කරන්නේ. නමුත් ආහාර කියන්නේ නිකන් විකුණනත් නිකන් දුන්නත් ඒ ආහාර පන්තිට යටත් වෙනවා. නමුත් අපි මේ අවස්ථාවේදී මානුෂීව සලකා බලලා අපි උපදෙස් ලබා දී නිරන්තරයෙන් අධීක්ෂණය සහ සුපරීක්ෂණය කළ කොට්ටාසවල ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් මේවා නගා සිටුවීමට කටයුතු කරනවා. මේක හරි තත්ත්වයට මාර්ගයට අරගෙන බලන්න. ඒ වගේම තව එක කාරණයක් මතක් කරන්න ඕන. අපි මේ ලංකාවේ තියෙන සියලුම අවතැන් කඳවුරු වල සෞඛ්‍ය සනීපාරක්ෂා ස්වස්ථතාවය සහ ආහාර සෞඛ්‍ය පිළිබඳ අධීක්ෂණය කරන්න එක් මහජන සෞඛ්‍ය පරීක්ෂකයෙක්ව අවම වශයෙන් යොදවා තිබෙනවා. එම නිසා එම ස්ථානවලත් සුබසාධක කඳවුරු වලත් ආහාර සකසනවා නම් එයද මේ ආහාර පනතේ තියෙන ස්වස්ථතා නියෝගවල තියෙන නියෝග ප්‍රකාරවම කටයුතු කරන්න ඕන. ස්වස්ථතා නියෝගවල තියෙනවා අර මං මුලින් කිව්වාගේ අමු ආහාරයේ සිට හදන පුද්ගල ස්ථානය උපකරණය ඒ පිළිබඳ හැම දෙයක්ම අධීක්ෂණය සහ සුපරීක්ෂණය කරනවා. ඒකෙන් තමයි අද වන විට දැන් ආපදාව සිදු වෙලා දවස් ගාණක් වෙනවා කිසිදු ඩයරියා අවුට්බ්‍රේක් එකක් යන්නේ නැතුව අපි මේ තත්ත්වෙන් දැනටත් ආරක්ෂා කරගෙන තිබිලා මේ අමාරුම තත්ත්වේ නිසි ආකාරයෙන් කළමනාකරණය කරගෙන තිබෙනවා. අපි මේ කතා කරන වෙලාවේදීත් Tamanගේ ගමේ හෝ අහල පහල තැනක අවතන් වෙච්ච අයට කෑම හදන පිරිස් එකතු වෙලා ඇති. නේද? තරුණ පිරිස් හෙට දවසේ මොනවද කරන්න කියලා සාකච්ඡා කරනවා වෙන්න පුළුවන්. අනේ මේ ඔබ කරන කාර්යය අඩපණ කරන්න කරන උත්සාහයක් නෙවෙයි අපි. නේද? ඒ නිසා දෙන කෑම වේල බොහොම පරිස්සමෙන් අපි අයට දෙමු. ඒක නිසායි අපි මේ ගැන කතා කරන්නේ. මොකද අර කිව්වා වගේ වෙනත් ප්‍රශ්නයකට මුහුණ දුන්නොත් එහෙම අර ආපදාවෙන් තවත් ආපදාවකට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ හැමෝම පිළිබඳව අවධානය යොමු කරමින් අපි කරන සාකච්ඡාවක්. ඒ නිසා ඔබ හැමෝම මේ පිළිබඳව අවධානයෙන් යොමු තමන්ගේ වැඩේ කරනවා ඇතයි කියලා අපි විශ්වාස කරනවා. හොඳයි. දොන්ෂම රූපවාහිනියත් අපේ ආයතනයත් අපි ආධාර එකතු කිරීම කළානේ. වියලි ආහාර දෙන්න කියලා කිව්වහම බොහෝ දෙනෙක් දැන් මේ වෙලාවේ වෙලුරු හොයාගන්න අපිට පුළුවන් කමක් නැහැනේ. වියලි ආහාර කියලා කිව්වහම අරගෙන යන බඩු ටිකක් තියෙනවා. පරිප්පු තියෙනවා, අල තියෙනවා, ලූණු ටික තියෙනවා, ටින් මාළු වගේ දේවල් ටිකක් තියෙනවා, බිස්කට් වගේ දේවල් අනිත් පැත්තෙන් තියෙනවා. දැන් ওই ප්‍රධාන ආහාර වලට ගන්න ඕන දේවල් පරිප්පු, අල, ලූණු කියලා අපි හිතමුකෝ. ඔව්. විශාල ප්‍රමාණයක් අපිටත් හම්බ වුණා. දැන් තුන් වේලම මේක කන්නත් බෑනේ. අද කාලා හෙටත් කන්න බෑනේ. සූපවේදියෙක් විදිහට කියන්නකො මේ උයන්න බලාගෙන ඉන්න කෙනෙකුට මේකට උත්තරයක්. ඒක ඊටම හොඳ දෙයක්. විශේෂයෙන් මේ වගේ කාලයකදී උයන්න බලාගෙන ඉන්න කියපුවාම දැන් මම කිව්වා වගේ මේ සුපශාස්ත්‍ර කලාවේ තියෙනවා 2 to 4 hour rule කියන එක. ඒ කියන්නේ ආහාරය නිර්මාණය කරලා ඒක පැය දෙකක් ඇතුළත ආහාරය ගන්න ඕන, නැත්නම් ට්‍රාන්ස්පෝර්ට් කරන්න ඕන. පැය 4කට වැඩි කාලයක් තියෙනවා නම් ඒක පරිභෝජනයට නුසුදුසුයි. ඉතින් ඒ නිසා මේ වගේ අවස්ථාවලදී හුදෙක්ම මේ රිෆියුජි කැම්ප් එක එහෙමත් නැත්නම් මේ අවතන් වෙලා ඉන්න පිරිසකට හෝ ගෙදර වෙන කැම්පකදී අර අපි ආරක්ෂාකාරී ඒවා ගත්තොත් ඉතාමත්ම හොඳයි. අපි වෙනදා කන්නේ එළවලු 3ක් එහෙමත් නැත්නම් මැල්ලුමක් බැදුමක් ඔය ඒකෙන් බැහැර වෙලා අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර one pot dish එකක්. එහෙමත් නැත්නම් අපිට පෝෂණයට බැලන්ස් වෙන සමබල ආහාර වේලක් අපේ අවශ්‍ය දේවල් වලින් ලෑස්ති කරගන්න. දැන් බහුව ප්‍රශ්නෙට අලලූණු පරිප්පු සැමන්ටින් වලට අමතරව මොනවද තියෙන්නේ කියලා ඇහුවොත් එහෙම විශේෂයෙන් දැන් අපි මේ වගේ අවස්ථාවකදී අපිට වේල් 3ක් දෙද්දී එකම දේ දෙන්න බෑ. ඒක සාධාරණයි. නමුත් අපි ඒක වෙන් කරගන්න ඕන අවම වශයෙන් අපිට ශක්තිය ලැබෙන කාණ්ඩ දෙකක් නැත්නම් 3ක් එකට. අපි හිතමු බිත්තරයක් පරිප්පු ටිකක් එහෙමත් නැත්නම් අල එක බත්. එහෙමත් නැත්නම් අපිට සැමන් එකක් එක්ක තව දෙකක් මොනවා හරි අපි හිතමු සෝයා. තව වෙන පැත්තකින් තව පෝෂණය වෙන කඩල වර්ගයක්. අන්න ඒ වගේ අපිට මෙතනදී ගොඩාක් අපේ පුරුද්ද වෙලා තියෙන චමින්ද වැඩිපුරම කාබෝහයිඩ්‍රේට් එහෙම නැත්නම් පිෂ්ඨය වැඩිපුරම ගන්න පිරිසක් හැටියට වෙලා තියෙන. ඒ නිසා තමයි මේ බොහොම ලස්සනට බඩ පොඩ්ඩක් එහෙම ඇවිල්ලා තියෙන අපේ හැමෝටම. ඉතින් ඒ අපේ ලයිෆ් ස්ටයිල් එකට පුරුදු වෙච්ච දේවල්නේ. නමුත් දැන් මේ වගේ ව්‍යසනයකින් පවා අපිට පොඩ්ඩක් දැනුම් දෙන්නේ අපේ පුරුද්ද ලොකු වෙලා තියෙනවා අපේ ජීවිත කල් ක්‍රියාවට. ඉතින් මම හිතනවා ටික ටික හරි වෙනස් කරගන්න පුළුවන් නම්
අපි ගන්න ප්‍රමාණ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ එකම ಜಾති කෑම අපි පුරුදු වෙලා තියෙන්නේ. ඉන්දියාප්ප බත් රැට ආය බත්. නැත්තම් පිට්ටු රොටි බත් ආය රැට බත්. කාබෝහයිඩ්‍රේට් කොහෙන් හරි උපරිම තියෙනවා. එනවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ දැන් එකම දේ අරගෙන අපි පදම් වෙලා තියෙන්නේ. එකම විදිහට කාලා පදම් වෙලා තියෙන්නේ. බඩක් තුරු වෙලා තියෙනවා. බඩත් තුරු වෙලා, ඇහත් තුරු වෙලා, හිතත් තුරු වෙලා මුළු සිස්ටම් එකම හුරු වෙලා තියෙනවා. ඉතින් පුරුදු වෙනස් කරන එක එච්චර ලේසි නෑ. පුරුදු වෙනස් කරන්න දැන් කාලේ හරි කියලාත් හිතනවා. ඒ කියන්නේ මේ ව්‍යසනය පැත්තකින් තිබ්බොත් අපි ජීවිතේ දැන් මේ රෝග බැලුවොත් එහෙම බෝ නොවන රෝග වලින් අපි ගහන වෙලා තියෙන්නේ. රටපමණ නෙමෙයි ලෝකෙත්. ඉතින් එතකොට බෝ නොවන රෝග මෙච්චර වැඩි වෙන්න හේතු වෙන්නේ අපේ ආහාර පාන රටාවන්, ආහාර පරිභෝජනය කරන වෙලාවන් සහ ප්‍රමාණ. ඉතින් ඒව වෙනස් කරගන්න මාධ්‍ය එහෙමත් නැත්නම් මේ පරීක්ෂකවරුන්, වෛද්‍යවරුන් පවා අවශ්‍ය නැහැ. Taman තීරණය කරන්න. මොකද අද ඉන්ටර්නෙට් එක අපි හැමෝගෙම අතේ තියෙන්නේ. අපිට සමබල ආහාර වේලක් කොහොමද ගන්න කියලා වෛද්‍යවරයාගෙන් හෝ විශේෂඥයෙක්ගෙන් අහන්න අවශ්‍යමත් නැහැ. Tamanගේ ඩේලි රූටින් එකට අවශ්‍ය කරන ආහාර වේල අපිට හදා ගන්න පුළුවන්. ඉතින් දැන් මේ වගේ අවස්ථාවකදී වුණත් අපේ පුරුද්ද බොහොම සැර නිසා අපි සාමාන්‍ය වේලක් දුන්නොත් හිතනවා අනේ අපි වෙනද කාපු කෑම නෙමෙයිනේ අනේ කන්නේ. මේ අපි පොඩ්ඩක්නේ කන්නේ නැත්තම් මේ වෑංජනයයි බතයිනේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක පෝෂණයට බාධාවක් නෙමෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද පෝෂණයට අවශ්‍ය වෙන්නේ අවශ්‍ය කරන සංඝටක අවශ්‍ය ප්‍රමාණයෙන් තිබුණොත් ඒක අවශෝෂණය කරගන්නවා. වෛද්‍යතුමා හොඳට දන්නේ නැති අනිත් ටික ඔක්කොම බයිස්ට්‍රාවේ හැටියට යනවා. ඉතින් ඒක අපි හිතන්නේ හරියට විටමින් C වැඩිපුර බිව්වොත් විටමින් C හොඳට එන්නේ නැහැ. ඒක බයිස්ට්‍රාවේ හැටියට යනවා. ඉතින් ඒ වගේ තමයි ආහාරත්. ඉතින් ඒ නිසා මම හිතනවා අපේ රටාව වෙනස් කරගත්තොත් හිත සංසුන් කරගන්න පස්සේ පුළුවන්. රටාව වෙනස් කරගෙන හුරු පුරුදු වෙනස් කරගෙන එතකොට ඇඟ චේන්ජ් වෙනවා. ඇඟ තමන්ගේ පරිභෝජනය කාර්යශීලී බව වෙනස් වෙනවා හානියක් නොවේ. ඉතින් මං හිතනවා මේ වගේ ව්‍යසනයකින් හිත පාර ගන්න ඕනේ. අපි වෙනද කාපු විදියට නෙමෙයි කන්නේ. අනේ අපිට හැමදාම මේ පොඩි චොට්ටක් එන්නේ ඉස්සර අපි බත් එක්ක එළවලු පහක් කාපු කට්ටිය අපි හැමදාම හොතට කාපු කට්ටිය බලෙන් අපි චොට්ටයි කන්නේ එහෙම එකක් නැහැ. ඒ නිසා මම හිතනවා මේ පරිභෝජනය වෙනස් කරන්නත් හිතන්න මේ එෆෙක්ට් වෙච්ච කට්ටිය විතර නෙමෙයි හුදෙක් රටක් හැටියට අපි හැමෝම අපේ සිස්ටම් එක වෙනස් කරමු. විශේෂයෙන් මම මේ දවස්වල රූපවාහිනී වැඩසටහනක් ඉදිරිපත් කරනවා ෆ්‍රෙෂ් එක්ස් කියලා මේ ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතිය හා සම්බන්ධ. එතනදී අපි නිරතුරුවම කියන්නේ ලුණු අඩු කරන්න, සීනි අඩු කරන්න, සහ තෙල් අඩු කරන්න, සහ මිරිස් අඩු කරන්න. මොකද මේවා ඇත්තටම චමින්ද දිවපිනවන දේවල්. තප්පර ගානකින් අපි දිවපිනවලා ඊට පස්සේ අන්න ස්රෝතය හරහා ගලනාලය හරහා අපේ ආහාර ජීර්ණ පද්ධතියට යනවා. එතකොට සීනි කොච්චරද ගත්තේ කියන එක දිව තප්පරයකට දැනගන්නවා. නමුත් ඇතුළට ගියාට පස්සේ අපි හානියක් ඇති කරගන්නවා. ඉතින් මේ පහුගිය දවස් කීපයකට ඉස්සෙල්ලා මේ රජයේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් එක්ක මේ ප්‍රසිද්ධ ජනප්‍රිය පුද්ගලයන්ට මේ මාධ්‍ය හරහා යහපත් ජීවන රටාවකට සහ ආහාර පුරුදු රටාවකට කතා කරන්න මේ සමුළුවක් වගේ පොඩි මේ අපේ ෆෝරම් එකක් තිබුණා. එතනදී අපි වෛද්‍යවරු හා කතා කරලා පොඩි ටැග් ලයින්ස් අපි ලෑස්ති කරගත්තා. ආදරේ නම් සීනි එපා. ඒ වගේම ලුණු ගානට තිබුණොත් රසයි. අන්න ඔය වගේ දේවල් අපි සමාජගත කරොත් චමින්ද අපේ සියලු ජනතාවට රටේ ජනතාවට දැන් මට ඒක හොඳට තේරෙනවා ඒක යහපත් දෙයක් වෙයි කියලා. මොකද මං අවුරුදු 12ක විදේශගත වෙලා ඉඳලා ලංකාවට ආවට පස්සේ මේ පළතුරු ජූස් එකක් බොන්න බැරුව ගියා. මොකද අධික සීනි. කඩේකට ගිහිල්ලා කන්න බැරුව ගියා ලුණු අධික ලෙස තියෙනවා. මම බැලුවා මේ ඇයි කියලා. ඊට පස්සේ නෑ ඕකේ ගානට ලුණු තියෙන. ඇයි ඔයාට වැඩි? සීනි අපි බොන්නේ ඔය ගානට. මම කියන්නේ මං සීනි බොන්නේ නෑ. ඇයි ඔයාට ලෙඩද මොන හරි නෑ මට අසනීපයක් නෑ නමුත් මං සීනි බොන්නේ නෑ. ඇයි? ඒ මගේ දිව පුරුදු වෙලා. ඉතින් ඒක පළවෙනි දවසේ මම බොද්දි මට හරි තිත්තයි. නමුත් දැන් ඒක තිත්තක් නෙමෙයි රසක්. ඉතින් ඇත්තටම අපි අපේ බොහෝ විට තියෙන අපිට තියෙන පුරුදු අපි පුරු වෙලා තියෙනවා. පුරුදු වෙනස් කරගත්තොත් මම හිතන්නේ ජීවන රටාව වෙනස් වෙනවා. ඒ වගේම නිරෝගීකමත් වැඩි වෙනවා. හොඳයි. මේ හැම දෙයක්ම වැදගත්. අර කිව්වා වගේ මේ කතා කරන මොහොතේ අපිව වහගෙන බලාගෙන ඉන්න කෙනෙකුටත් වැදගත්. ඒ වගේම අපේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා. එහෙනම් මේ වෙනකොටත් අපි දන්නවනේ අපේ රටේ බෝනවන රෝග පිළිබඳව වැඩි වශයෙන් කතා කරනවා. ඉතින් ඒ සියල්ල පිළිබඳව අවධානය යොමු කරමින් තමයි මේ හෙල්ති ෆුඩ්ස් පිළිබඳව අපි කතා කරන්න යන්නේ. අපේ වැඩසටහන පුරා. ඒ නිසා මේ මොහොතේ පවතින තත්වයට අපි ප්‍රමුඛතාව දුන්නත් සමස්තයක් විදිහට මේ කරන කතා බහ ඔබේ මගේ ජීවිතවල පැවැත්මට හෙට දවසේ නිරෝගීව ඉන්න
හේතුවක් වෙයි කියලායි අපි විශ්වාස කරන්නේ. හොඳයි කෙටි විරාමයක් අපි ගන්නවා. ඉන් පස්සේ තවත් කතා කරමු අපේ ආහාර ගැන. ඉරක් උදා වෙන හැම දවසක් පැතුම් සැබෑවන සුබ දවසක් රට පුරා ජය දෙදන හොඳ දවසක් අද කෝටිපති වැසි වසින දවසක් කෝටි භාගින් නැරඹෙන ජයමල්ලක් දිනපතාම පිරිනමන අද කෝටිපති සමග හැම දවසක්ම සුබ දවසක්. උඩරට කඳුකරයේ සීත මුතුමාතරෙන් ජීවමාන වන පරිපූර්ණ තේ රසය බ්ලූ ෆීල් ශ්‍රී ලාංකේය තේවුරුමේ අභිමානය. ඊයේ අර ශනිදා වාසනාව ඇතුණු කතාව කියන්නකෝ. සුඳුරු පැතුවල් විදහා හිරුහා විශ්වාසයේ දිනනවා මට කීවා ජීවිතේ හද තුල නැරුණා ශනිදා වාසනාව ජීවිතේ වෙනස් පායන හිරුමින් විශ්වාස ශනිදා වාසනාව කෝටි පහෙන් නැරඹෙන සුපිරි ජයමල්ලක් 20 ලක්ෂයේ 2 ලක්ෂයේ තෑගි ගොඩක්. මොකද්ද මේ මෙතන ඉංග්‍රීසි අකුරයි අංක 4යි තිබුණොත් ලක්ෂ 2මාරයි කරබලේනේ. ලොකුනේ වාසියක් නැතේ. මොකෝ නැත්තේ ගන්න හැමෝටම සල්ලි ලැබෙන විදිහක් තියෙන්නේ. කරබලේනේ. අවුරුද්දෙන් පස්සේ අතමිට හිඟයි ලොක්කා. කමක් නෑ. අවුරුද්දට පස්සෙත් බෝනස් ලැබෙන්න යන්නේ ඕ. කරබලේනේ. හඳුන්වා දෙන ජය සම්පත සුපිරි ධන සම්පතේ ජයග්‍රාහී ඉංග්‍රීසි අකුර සමග අවසාන අංක 4 ගැලපුණොත් ලක්ෂ 2මාරක් සමග දිනුම් රැසක් සංවර්ධන ලොතරැයියෙන් ජය සම්පත. ඔයා කියපු විදිහට ඔයා මේ මෑතක් වෙනකම්ම දැනගෙන හිටියේ නෑ ඔයාට ලොකු තාත්තා කෙනෙක් ඉන්නවා කියලා. මං අපේ තාත්තගේ පවුලේ ගැන ලොකුවට කියන්න දන්නේ නැහැ. මට නම් හිතෙනවා අපේ එකා ওই මිනිස්සයා මැරුවවද්ද කියලා. දැන් උඹ ලෑස්තුනේ මාත් එක්ක මනමාලියක් බලන්න යන්න නේද? හරි මේ එකෙක් නෙමෙයි දුසිමක් බලන්න යන් මට යන්න දෙන්නකො දැන්. එහෙනම් මොන එකටද බූරුවෝ? අර ගෑණිව හම්බුනේ ගිහිල්ලා. හරි ඔය සිලෙක්ට් කරන කට්ටියත් එක්ක මට පස්සේ මීටින් එකක් arrange කරන්නකෝ. උදලාලි මහත්තයෝ සරතගේ මිනිහ කොහෙද කියලා කවුරුවත් දන්නේ නැහැ. මගේ යාළුවා මැරුණේ. බණ්ඩ බැඳපු තුවක්කුවපත් වෙලා ඉච්චරයි. එමට තරජනය කරනවා. මට ආරංචි බණ්ඩ රැට රැට දඩේම යනවා කියලා. මට පාලියෝ. ලියුම් ගනුදෙනු කරන්නේ හොඳ නැති අය. ඔයා දන්නේ නැති වුණාට මුලින්ම ආදරේ පටන් ගන්න මෙහෙම තමයි. බැද්ද අද්දර වෘත්තාකාර මාවතක තිරස්කරන. එයා පොඩ්ඩක් අතවත් එක තරහනේ. එයා දන්නවා ඒ ගැහුවේ ඔයා නෙමෙයි කියලා. අපේ අම්මලා දැල්ල අම්මද? බල දෙන්න කනවනම් කාහල්ලා නැත්තම් පිඟම් පුලේ ගහලා නිදාගන්නilla. ඔව් ඒ පිටට තමයි. මගේ දන්නවා. එනයිති මොනවද කියවන්නේ? වයලීනේ නවතානෙන් මෙවූ හද ගීතයේ මధు සාදය. සංගීතවේදී එම්.කේ. රොක්සාමිගේ මියැසි මෙහෙවර පිළිබඳව මෙවර නිලාර් සමග සුදුරු සංකතනයට එක්වන්නේ ජීවන් රොක්සාමි. ඔබගේ රුවවාගේ මයි සතුටේ මල් පීතිමයි පෙරමග මුතු බෑදිමයි. අවුවෙන් ආදාලංකාරයෙන් වර්ණිතව මේ ඉරිදා රාත්‍රී 9:30ට පියුම් නීලවිල.
දැන් මෙයා ඇත්තරම මේ පරාගණය සිද්ධ කරනවා. මේ පරාගණය කරන්නේ අර කිරිමි ගහෙන් ගත්ත පරාග දානි වල තියෙන පරාග කලංකයට වැටෙනවා. මේකෙන් තමයි දෙන්න එකට මුහු වීමක් සිද්ධ වීමක් වෙන්නේ. පරාගණයෙන් පස්සේ පළමු පරම්පරාවේ බීජ වගා කරලා මේ ප්‍රතිඵල ටික තමයි අපි දැන් බලා කියා ගන්න ඇවිත් තියෙන්නේ. මව්පිය දෙන්න දෙපැත්තෙන් හිටවලා මැද පළවෙනි පරම්පරාව හිටවල තියෙනවා. ඒතර මේක අපි දිගී පේලියක් වශයෙන් හදලා තියෙනවා. මේකෙදී අපිට අදහසක් ගන්න පුළුවන් මේක හොඳ වර්ගයක් විදිහට ඉස්සරහට යනවද නැද්ද? මේ ඔක්කොම බලා ගන්න පුළුවන්. රන්නරු නැල්ල ස්වයං පෝෂිත දෙයක් සාරවත් හෙටක්. හෙල්දි ෆුඩ්ස් හැපි ලයිෆ් අපි කතා කරන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මේ ආහාරවල තියෙන බලපෑම. පවතින තත්ත්වය ටිකක් වෙනස්. අපි වෙනදා කතා කරනකොට තිබුණු නිදහස ආද එක්තරා විදිහකින් සීමා වෙලා තියෙනවා. ඒ නිසා මේ කියන දේවල් ගලපා ගැනීමේදී සමහර විට ඔබට මුහුණ දෙන්න සිදුවන පරිසරය ටිකක් වෙනස් වෙන්න පුළුවන්. කෙසේවත් මේ කාරණය ගැන අපි හිතන්න ඕන. කන බොන දේවල් අපේ ජීවිතේට වැදගත් වෙන නිසා. හොඳයි අපි බොහෝ දේවල් කතා කළා මේ පවතින තත්ත්වයේ හැමුවේ කරන්න ඕන දේවල් පිළිබඳව. විශේෂඥ වෛද්‍ය විඤ්ඤාණී රත්න ඔබෙන් කැමති දැනගන්න ඔබ මුලින්ම සඳහන් කළා අපි මේ වෙලාවේදීත් දරුවෝ පිළිබඳව ගැබිණි මව්වරු පිළිබඳව කිරිදෙන මව්වරු වැඩිහිටියෝ විශේෂ රෝගීන් ආදී දේවල් අය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන කියලා. අපි දරුවන්ගේ පැත්තට එමුකෝ. දරුවන්ගේ සෞඛ්‍ය ගැන මේ වෙලාවේදී අපි විශේෂයෙන්ම හිතන්න ඕන. මම හිතනවා මෙතනදී දරුවන්ගේ සෞඛ්‍ය පැත්තෙන් ගත්තාම දරුවන්ගේ පෝෂණය පැත්තෙන් ගත්තාම ඉතින් වැදගත් කාරණයක් තියෙනවා. දැන් අපි හිතනවා ගොඩක් වෙලාවට මෙවැනි ආපදාවක් වෙලා ගෙදරින් යන්න වුණාම අපි කියමු කිරිදෙන මව්වරු ඉන්නවා නම් ඔවුන්ට ඒ මව් කිරි දීම වෙනුවට ලදරු කිරිපිටි ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මව් කිරි දීම අඛණ්ඩව කරගෙන යන්න ඕන. ලදරුවන්ට මාස 6 දක්වා වෙන මොනවත් නැහැ මව් කිරි පමණමයි. එතකොට මම ඉල්ලීමක් කරන්න කැමති මේ ආධාර සපයන ආයතන ඒ වගේම වෙනත් මේ රජයේ ආයතන පවා ලදරු කිරිපිටි ඒ කිසිම මධ්‍යස්ථානයකට පරිත්‍යාග හැටියටවත් බාර ගන්න එපා. ලදරුවන්ට ලදරු කිරිපිටි අවශ්‍ය නැහැ. මව් කිරි දීමම තමයි ප්‍රගුණ කරන්නට අවශ්‍ය. ඊට පස්සේ මාස 6 ඉඳලා අවුරුදු 2 යනකම්නොත් ලදරු අපේ ලදරුවන්ට මව් කිරි දෙන්න පුළුවන් සහ සාමාන්‍ය විදිහේ අර පෝෂ්‍යදායී සමබර ආහාර වේලක් ඒ උයන ආහාර වේල දරුවන්ට හරියන විදිහට අර මෙතුමා කිව්වා වගේ ලුණු අඩුවෙන් මේ සැර අඩුවෙන් මේ විදිහට උයලා කන්න දෙන්න පුළුවන්. මේක ඊටාම වැදගත්. ඊළඟට දැන් ගොඩක් වෙලාවට අපි දකිනවා ඔය මේ අවුරුදු 20ක් 30ක් අපි මේ සහන සේවාවල ඉදලා ඉන්නකොට මේ කිරි බෝතල් දෙනවා. අවශ්‍ය නැහැ. මොකද අපි ලදරුවන්ට මේ කිරිපිටි වලින් හදපු ලදරු කිරිපිටි වලින් හදපු කිරි දෙන්නේ නැත්නම් ඒක අවශ්‍ය නැහැ. ඒක අනිත් එක සෞඛ්‍යයට අහිත කරයි. ඒ නිසා ඒක ඊටාම වැදගත්. ඒක පිළිබඳව මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනවා. ඒ නිසා ඒක ගැන අවධානය යොමු කරන්න කියලා මම කියනවා. වැඩි හොඳට දේවල් කරන්න යන්න එපා. ඔව්. නේද? අපි හිතන්නේ එහෙම නේද? කිරිපිටි එකක් දුන්නාම දරුවගේ බඩ පිරලා තිබුණොත් හරි වැඩි හොඳයි කියලා හැමනේ. පරිත්‍යාගය ඉල්ලනකොටත් කිරිපිටි ඉල්ලන්න එපා. කිරිපිටි අත්‍යවශ්‍යම නම් ඒක වැඩි හිටි ඒ කියන්නේ සහන සේවකයන්ට හොඳ කිරිත එකක් බොන්න ඕන ඒක වෙනම එකක්. නමුත් දරුවන්ට අවශ්‍යම නැහැ. ඊළඟට දැන් අපි මෙතන මේ මොහොතේ අර කියපු අවදානම් කණ්ඩායම් බැලුවහම විශේෂයෙන්ම වැඩිහිටියත් මේ වෙලාවේ විශේෂයෙන්ම නිදන්ගත රෝගවලින් පෙළෙන දියවැඩියාව අධික රුධිර පීඩනය හෘද රෝග දැන් මේ අයගේ අර මේ ඖෂධ වට්ටෝරු පවා මේ නැහැ ගොඩක් වෙලාවට. ඒගොල්ලන්ට මතකයක් නැහැ මොනවද ගත්ත බෙහෙත් කියලා. එතකොට අපේ වෛද්‍යවරු හැම මධ්‍යස්ථානයකටම ගිහිල්ලා සායන පවත්වලා ඒවා අඳුනගෙන දැන් ඒගොල්ලන්ටත් අවධානය යොමු කරන්න මොන විදිහේ ආහාරද උන්ට දෙන්න ඕන කියලා. ඒ නිසා පොදුවේ අර ඊටාම හදිසි අවස්ථාවකදී පොදුවේ හැමෝටම ආහාර දුන්නත් දැන් ටික දවසක් යනකොට මේ මධ්‍යස්ථානවල අපිට දිගටම සති කිහිපයක් ඒ විදිහට ඕන්ට රැඳෙන්න වුණොතින් අපිට අවශ්‍ය වෙනවා ඊට පස්සේ අර පිසු ආහාර ඒ වගේ තැන්වලට ගෙනහිල්ලා දෙනවට වැඩිය එතනම උයලා කන්න දෙන එක. එතකොට එතනදී අර ආහාර විශේෂයෙන්ම ඔය නිදන්ගත රෝග වලින් පෙළෙන අයගේ ආහාර ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. අර දරුවන්ගේ ආහාර ගැන වගේම
එතකොට එතනදී ගොඩක්ම වැදගත් වෙනවා මේ ලුණු අඩුවෙන් ඒ වගේම සීනි පරිභෝජනය අඩුවෙන් තෙල් සහ තෙල් මේ දෙය පුළුවන් තරම් අවම කරලා ඒ ආහාර පිළියෙල කරලා දෙන එක. ඉතින් ඒකම අවසාන වශයෙන් අර කලින් අපි සාකච්ඡා කරපු කාරණේ කියන්නේ මේ වෙලාවේ එළවලු වගේ කියන්නේ ගොඩාක් වගාබිම් විනාශ වෙලා එළවලු වල මිලත් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒවා පුළුවන් තරම් අපතේ නොයන විදිහට අපි පරිස්සමෙන් ඒ අවශ්‍ය ප්‍රමාණය උයලා ඒවා ගබඩා කරලා පිළිවෙලකට ඒවා සකස් කරලා දෙන එක ඉතාම වැදගත් වෙනවා. ඒ අර සහන මධ්‍යස්ථානවල තියෙන තත්ත්වය වගේම ගෙදරදිත් ඔය වැඩේ කරන්න වෙනවා මේ වෙලාවේ. අනිවාර්යයෙන්ම. තියෙන බඩු ටික ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. වෙනදා කාපු ප්‍රමාණය කන්න මුදලක් වෙන් කරලා තිබුණා නම් සතියකට මගේ එළවලු සඳහා මගේ බජට් එක මෙන්න මෙච්චරයි කියලා තිබුණා නම් ඒ මුදලට අපිට සමහරවිට මේ වෙලාවේදී ගන්න විදිහක් නැහැ. ඒ නිසා ඒක හිතන්න වෙනවා. අනිවාර්යයෙන්ම. දැන් අර සමහරලාට අපි දැක්කා මේ අර කොළඹ මේ සුපර් මාකට් වල ගොඩක් අය බඩු අරගෙන ගොඩ ගහ ගන්නවා. දැන් ඒකෙන් වෙන්නේ අවශ්‍යතාවය අනුව මේ අවශ්‍ය කෙනාට ඒක ලබලා දෙන්නත් බැරි වෙනවා. ඒ නිසා ඒක සාමාන්‍ය මේ බිහේවියර් එකක්. ඒ විදිහේ චර්යාවක් වෙනවා මේ වගේ අවස්ථාවල. නමුත් අපි පුළුවන් තරම් උත්සාහ ගන්න ඕන අනිත් අය ගැනත් හිතලා අපිට අවශ්‍ය ප්‍රමාණය විතරක් පරිභෝජනයට මිලදී ගන්න. නැත්තම් හිගිය අර කෘතිම හිගයක් ඇති වෙනවා. එක රැයෙන් රුපියල් 1000කින් 2000කින් කරට් වැඩි වුණා අපේනේ. ඒ වගේ මේ වෙලාවේ කලදුටු කල වලියගන් කියනවා වගේ අයතු ලාභ ප්‍රයෝජන ලබා ගන්න උත්සාහ කරන පිරිස් ඔය අතරින් ඉන්නවා. ඒ නිසා අපි සැලකිලිමත් වෙන්න ඕනේ හැම දෙයක් පිළිබඳවම. ඒ නිසා පරිස්සමෙන් මේ හැම දේවල් වලටම අපි මුහුණ දෙන්න සිද්ධ වෙනවා. උපේක්ෂාවෙන් මුහුණ දීමක් සිද්ධ කළ යුතුයි. හොඳයි ප්‍රසාද් මහත්මයා දැන් ඔබතුමත් සඳහන් කළා කලින් මේ වෙලාවේදී එන්න පුළුවන් විවිධාකාරයේ කූට උපක්‍රම උපයෝගී කරගෙන නරක් වෙච්ච ආහාර විවිධ මුහුණුවලින් අපිට එන්න පුළුවන්. මා දැක්කා විශේෂයෙන්ම මේ සත්වාහාර හා සම්බන්ධව ලොකු අවධානමක් තියෙනවා කියලා බොහෝ තැන්වල කතා බහට ලක් වෙනවා. දැන් අපි කොහොමද දැනගන්නේ අපේ ගෙදරට අපි කැමරට ගන්න දේවල් වෙළඳපොලෙන් මිලදී ගන්න දේවල් හොඳද නරකද කියලා කොහොමද මම දැනගන්නේ? බොහොම හොඳ ප්‍රශ්නයක්. මේ මම මේක මෙහෙම ප්‍රවේශයක් ගන්නම්. ගම් වතුරට හෝ නායම ආපදාවක ඩිසාස්ටර් එකකට මුහුණ දුන්නට පස්සේ අර මුලින් කිව්වා වගේ ආහාරවල සුරක්ෂිතතාවය කොහොමද බිඳවැටීමක් යම් ප්‍රමාණයක් සිද්ධ වෙනවා. මේකෙදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ගම් වතුරට හසු වෙච්ච ආහාරවල ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ ශීතකල ආහාර. ගොඩක් වෙලාවට ගම් වතුරක් ආපදාවක් ඇති වුනහම විදුලි බිඳවැටීමක් සිද්ධ වෙනවා. එතකොට මේ විදුලි බිඳවැටීමක් සිද්ධ කළාම මේ ශීතකල ආහාර ශීත තත්ත්වයේ තිබෙන්නේ යම් කාලයක් පමණයි ෆ්‍රිජ් එකක් ඇතුලේ. එතකොට ඒ ආහාරය ඒ කාලය ඉක්මවල ගිය ගමන් ආහාර නරක වීම සිද්ධ වෙනවා. ප්‍රධාන වශයෙන්ම මේ ශීතකල ආහාරයක් ෆ්‍රිජ් එකක මම කියන්නම් තියාගන්න පුළුවන් කාර්යපරාසයක් සාමාන්‍යයෙන් නෝමල් අපේ ගෙවල් වල පාවිච්චි කරන ෆ්‍රිජ් එකක කරන්ට් එක නැතුව ආහාරයක් සජීවී තත්ත්වයේ නරක නොවී තියාගන්න පුළුවන් උපරිම ප්‍රමාණය 4යි. ඊට පස්සේ පීසර් එකක් ෆුල් පීසර් එක පැය 48ක් තියාගන්න පුළුවන්. අර්ධ වශයෙන් වෙන පීසර් එක සාමාන්‍යයෙන් තියාගන්න පුළුවන් පැය 24ක කාලයක්. මෙන්න මේ කාලපරාසයේ ඉක්මවල ගියන් පස්සේ ආහාරයක් සාමාන්‍යයෙන් නරක වීමට භාජනය වෙනවා. දැන් මේ ගම් වතුරට අහුවෙච්ච ආහාර ගොඩක් වෙලාවට තියෙන මේ කාලපරාසයේ ඉක්මවල ගියපු ආහාර. එතකොට ඒක දැන් මහජනතාවගෙන් නැවෙන ප්‍රශ්නය තමයි මේ ආහාර හඳුනගන්නේ කොහොමද කියන එක. ප්‍රධාන වශයෙන්ම අපෙන් අහන ප්‍රශ්නයක් තමයි මොනවද මේ ආහාර හඳුනගන්නේ ප්‍රධාන වශයෙන් මස් වර්ග. මස් කොහොමද හඳුනගන්නේ? කුකුල් මස් හරි වෙනත් මස් වර්ගයක් කොහොමද හඳුනගන්නේ කියන එක ප්‍රශ්නයක් තිබෙනවා. එතකින් මහජනතාව විදිහට ආහාර ලබා ගන්නකොට වෙළඳපොලේ තියෙන මස් මේ දිනවල පරීක්ෂා කරලා බලනවා නම් ඇසුරුම් කරන ලද මස්වල විශේෂයෙන් ගම් වතුරට හසු වුණා නම් ඒ මස්වල ඇසුරුමේ යම් කිසි කොමන අවස්ථාවක හරි මොන ස්ථානයක හරි දාරවල තියෙන්න පුළුවන් මේ මඩ ඒ ආශ්‍රිත දේවල් තියෙන්න පුළුවන්. ඒක මුලින්ම ඇසුරුම් පරීක්ෂා කරන්න ඕන. අනිත් එක තමයි ඇසුරුමේ ලේබල් එක හරියට තියෙද කියලා පරීක්ෂා කරන්න ඕන. ගොඩක් වෙලාවට ගම් වතුර හා ආපදාවකට අහුවෙච්ච මස්වල ලේබල් එක මැකිලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලේබල් එකේ එක්ස්පයර් ඩේට් එක නැතුව තියෙන්න පුළුවන්. ඒ පිළිබඳ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. දෙවෙනි කාර්යය තමයි කුකුල් මස් හා වෙනත් මස් වල
තියෙන ලක්ෂණය තමයි අපි සාමාන්‍යයෙන් මස් ගත්තාම තියෙන පාට තමයි මොන පාටද? රතු සහ රෝස පාට. නරක් වෙච්ච මස් එකක් ගත්තාම ඒ මස් එකේ වර්ණය වෙනස් වීමකට භාජනය වෙනවා. ඒ වර්ණය ආසන්න වශයෙන් එනවා තද අලු පාටකට සහ නිල් සහ කොළ පාටකට හැරෙනවා. එතකොට ජනතාව මේ අවස්ථාවේදී වෙළඳ පොලේ තියෙන මස් ගන්නව නම් ඇසුරුම් කරව ඇසුරුම් නොකර මාංශ ගන්නව නම් මෙන්න මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න. වර්ණය පිළිබඳ. ඒ වගේම මේ ගොඩක් දේවල් අපිට මේ අවස්ථාවේදී ටෙස්ටිං කරන්න වෙලාවක් නැහැ. පියවි ඇසෙන් සහ අපිට තියෙන්නේ වර්ණයෙන්, ගන්ධයෙන්, ඒ වගේ වයනයෙන් තමයි මේව හඳුන ගන්න තියෙන්නේ. දෙවෙනි කාරණය තමයි මස් හඳුන ගන්න නම් ගඳ. නරක් වෙච්ච මස් එක ආවෙනි ගන්ධයක් නිකුත් වෙනවා. ඊටමත් අප්‍රසන්න ගන්ධයක්. ගන්ධය පරීක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම තමයි නරක් වෙච්ච මස් එකක් ගම්මතුරට අහුවෙච්ච මස් එකක් ගත්තාම ඒකේ මස් එකේ මතු පිට සුද්ධජීවී ආකාරයට ඊටමත් ඉහළයි. පිරිජ් එකෙන් එළියට තියෙනකොට සුද්ධජීවී ආකාරයට ඊටමත් ඉහළයි. එතකොට ඒක ඇලෙන සුළු බවක් සහ නිකන් අර දිය වෙන ස්වභාවයක්. අර මුදු ගතියක් කියන එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. යවස්ස කැපුවාම වුණත් ඒක ඒ කියන්නේ තියෙන තද ගතිය නැති වෙලා දිය වී යන ගතියකට භාජනය වෙන්න පුළුවන්. අපි පාරිභෝගිකයන්ට කියමු දැන් මීට කලින් අපි කුකුළු මස් මිලදී ගත්තා නම් මීට කලින් ගත්ත කෙනෙක් දන්නවනේ මස් ගත්තාම මේක කොහොමද තිබුණේ කියලා. මේ වෙලාවේදී ගන්න මස් වල යම් වෙනසක් තියෙනවා නම් නොගෙන ඉන්න එක හොඳයි. ඔව්. ඒ වගේම මම තව එක කාරණයක් කියන්නම් මස් වල තිබෙනවා මේ සාමාන්‍ය චිකන් වල නෑ ඌරු මස් සහ හරක් මස් වල තියෙනවා නිකන් කෙඳි ස්වභාවයක්. ඒ කෙඳි ස්වභාවයේ මස් වලට ආවේනික දෙයක් මාංශ පේශී අතර කෙඳි ස්වභාවයක්. ඒ කෙඳි ස්වභාවය මේ මස් නරක් වෙනවත් එක්කම ඒක කෙමෙන් දිය වෙලා කියන්නේ ඝන නැති නිකන් දියාරු ගතියකට පත් වෙනවා. ඒ මස් සඳුර ගන්න තවත් ලක්ෂණයක්. ප්‍රධානම දේ තමයි මේ දවස්වල තියෙන පාරිභෝගිකයන් දැනගන්න ඕන කාරණේ තමයි මිල අඩුවට කුකුල් මස් දෙනවා නම් සෑහෙන ප්‍රමාණයකට හෝ මස් වර්ගයක් විකුණනවා නම් මොනවා හරි හේතුවක් නිසා තමයි මේ මිල අඩුවට ලබා දෙන්නේ. ඒ පිළිබඳවත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. ඒක තමයි අපිට තියෙන විශාල වශයෙන් මස් හඳුනා ගැනීමට තියෙන ලක්ෂණය. ඒ වගේම තමයි ශීතකල ආහාර විශේෂයෙන්ම කිරි හා කිරියාසි නිෂ්පාදන. මේ කිරි හා කිරියාසි නිෂ්පාදන ගත්තාම ශීත තත්ත්වයේ නොතිබුණු අවස්ථාවකදී අර මං කිව්වාගේ සාමාන්‍ය උෂ්ණත්වයේ තමයි කිරි හා කිරියාසි නිෂ්පාදන ගබඩා කරන්නේ සෙල්සියස් අංශක 2 සහ 8 උෂ්ණත්වය. මේ උෂ්ණත්වයේ නැතුව එළිය තියව ගාම ඕන වෙලාවක නරක් වීමකට භාජනය වෙනවා. ඒ නිසා ෆ්‍රිජ් එකක් වහලා අර මං කිව්ව කාල පරාසයකට වැඩි තිබිලා තියෙන අවස්ථාවකදී කුමන හෝ අවස්ථාවක ඒ තියලා ආහාර පාරිභෝජනයට කියන්නේ නොසුදුසුයි. තවත් පාරිභෝගිකයන් අහන එකක් තමයි අයිස්ක්‍රීම් නරක් වුණාම දැනගන්නේ කොහොමද කියලා. නරක් වෙනා කියන්නේ ගොඩක් වෙලාවට කරන්ට් එක නැතුව තිබුණාම තමයි මේ දවස්වල තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් වෙළඳ පොලේ තිබෙනවා නම් Taman ගත්ත අයිස්ක්‍රීම් එකේ තියෙන්න ඕන මට්ටම ඒ භාජනයේ බහලුමේ තියෙන්න ඕන මට්ටම යම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා නම් ඒ තියෙන්න ඕන මට්ටම අඩු වෙලා තියෙනවා නම් ඒ බොහෝ වෙලාවට 90%ක්ම තියෙන්නේ විදුලිය විසන්ධි වෙලා තියෙන අවස්ථාවක තමයි මේ මස් ඒ ආකාරයටපත් වෙන්නේ. ඒ වගේම තමයි අයිස්ක්‍රීම් එකේ කොටස් දෙකක් තුනකට සෙපරේට් වෙලා තියෙනවා නම් වෙන් වෙලා තියෙනවා. එක පැත්තක අයිස් තියෙනවා, එක පැත්තක පළතුරු කෑලි ටික තියෙනවා, අනිත් පැත්තේ තියෙනවා අයිස්ක්‍රීම් එකේ අනිත් කොටස. ඒ වගේ තියෙනවා නම් කොයි වෙලාවකවත් අපි හැමතිස්සෙම පාරිභෝගිකයන් දැනගන්න ඕන මේක යහපත් කූල් චේන්ජ් එක. ඒ කියන්නේ ශීතදාමයේ නොතිබිච්ච ආහාරයක් කියන එක මේක නරක වෙච්ච ආහාරයක් කියන එක. මොකද මතු පිටින් අපිට ඒ දේවල් අඳුර ගන්න පුළුවන් ක්‍රමයක් තිබුණොත් හොඳයි. නැති වුණොත් එහෙම කොහොමද ඒත් කරන්නේ? ඔව් මතු පිටින් එහෙම අඳුර ගන්න ක්‍රමයක් නැත්නම් අපිට තියෙන එකම විකල්පය අපි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වශයෙන් ආපදාවකට ලක් වෙච්ච ප්‍රදේශෝ කරන් විදුලිය දීර්ඝ වශයෙන් විසන්ධි වූ ප්‍රදේශවල මේ අහඹු ලෙස මේ සාම්පල් රජයේ අනුමත රස පරීක්ෂක වෙත යැවීමක් සිදු කරනවා. ඕනෑම ආහාරයක් 1980 අංක 26 දන ආහාර පන්ති ප්‍රකාරව රජයේ රස පරීක්ෂකගෙන් පරීක්ෂා කරවලා බලලා එන වාර්තාව මත පදනම් වෙලා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ පුරුදු බලයක් මහජන සෞඛ්‍ය පරීක්ෂණ තිබෙනවා. දැන් කාටත් මේ ආපදාවෙන් හානියක් වෙලා තියෙනවානේ. ව්‍යාපාරිකයෙක් අපි හිතමු එයාගේ ෆ්‍රිජ් එකට දාලා තියෙනවා. අර කියන අයිස්ක්‍රීම් යම් සැලකිය යුතු ප්‍රමාණයක්. ඉස්සරහට තියෙන උත්සව සමයක් මේ සියල්ල එක ගෙනල්ලා ස්ටොක් එකක් තියාගෙන හිටියා. දැන් කරන්ට් එක තිබුණේ නැහැ. මේ වගේ ප්‍රශ්නත් එක්ක දැන් සමහර වෙලාවට මේ දේවල් විනාශයට පත් වෙලා.
දැන් එහෙම කෙනෙක් මේ වෙලාවේදී පාරිභෝගිකයා නොමගයවමින් මේ දේවල් අලෙවි කරන්න උපක්‍රමයක් යොදලා තියෙනවා නම් ඒක නීතිය විදිහට වරදක් නේ. අනිවාර්යයෙන්ම. ආපදාවක් කියලා නැහැ නීතිය ක්‍රියාත්මක. නීතිය ක්‍රියාත්මක. මොකද අපි සාමාන්‍ය තත්ත්වයකට වඩා වඩාත්ම සැලකිලිමත් වෙන මෙවැනි ආපදා අවස්ථාවකදී කූටාකාරයෙන් වෙළෙන්දන් පාරිභෝගිකයා නොමග යවලා පාරිභෝගිකයාට මෙවැනි ආහාර විකුණන අපි නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා. ඒ අවස්ථාවේදී ලංකාවේ තිබෙන අපරාධ නීතිය අනුව අපරාධ නීතිය සහ ආහාර පන්ත ප්‍රකාරව අපි එවැනි දේවල් විනාශ කිරීමක් ආරම්භ කළා. එයින් එහාට ගිහිල්ලා අත්අඩංගුවට ගැලීලා ගරු අධිකරණයට ඉදිරිපත් කළ නඩු පැවරීමක් සිදු කරනවා. ඒ කූටාකාරයෙන් ව්‍යාපාරික කටයුතු වල යෙදෙනවා නම් එවැනි භාණ්ඩ වෙළඳපොළට නැවත නැවත නිකුත් කිරීමට උත්සාහ කරනවා. කොයි වෙලාවකත් එවැනි දෙයක් කරන්න එපා. මේ අවස්ථාවේ අපි ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටින ව්‍යාපාරික මහතුන් තමන්ට පාඩුවක් වෙලා ඇති. ඒක අපි මේ ලාංකීය වශයෙන් ලාංකික ජනතාව වශයෙන් ව්‍යාපාරික වශයෙන් හැම කෙනෙකුට යම් පාඩුවක් සිද්ධ වෙලා ඇති. නමුත් මේ අවස්ථාවේදී මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ලාභ උපයන්න මෙවැනි ආකාරයේ දේවල් කරනවා නම් අපි සෑම වෙලාවකටම ආහාර පන්ත යටතේ නඩු පැවරීමකට ලක් වෙන්න පුළුවන්. එවැනි දේවල් වෙළඳපොළ නිකුත් කරන්න එපා කියලා අපි ගෞරවයෙන් මේ ව්‍යාපාරික මහතුරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේ. ජල ගැලීමකට අහු වුණු ව්‍යාපාරයක් සුපුරුදු විදිහට තමන්ගේ බඩු භාණ්ඩ ආදිය තියාගෙන විකුණනවා. යම් විදිහකින් පාරිභෝගිකයාට සැකයක් ඇති වෙන්න පුළුවන් මේ විකුණන බඩු අර කිව්ව ගම් වතුරට ජල ගැලීම වලට අහු වුණු දේවල්ද කියලා. ඔවුන්ට පුළුවන් ද පැමිණිලි කරන්න මේ වෙලාවේදී? අනිවාර්යෙන්. ඕනම රටේ ඕනම ප්‍රදේශයක් ආවරණය වෙන පරිපාලනමය වශයෙන් සෞඛ්‍ය අධිනිලධාරී කාර්යාල ලංකාවේ පිහිටලා තිබෙනවා. එම සෑම සෞඛ්‍ය අධිනිලධාරී කාර්යාලයකම අනියුක්තව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සේවය කරනවා. ඔබට එවැනි ඕනෑම ආකාරයේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබෙනවා නම් ඔය ප්‍රජාව අතර කොවිඩ් සමයේ මේ PHI මහතුරුන්ගේ නම්බර්ස් හැමතැනම සැරිසරුවා. ප්‍රජාව දන්නවා මේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නම්බර සහ තමන්ගේ සෞඛ්‍ය අධිකාරී කාර්යාලය දුරකථන. ඒක ඕන වෙලාවක විවෘතයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ දුරකථන අංක තිබෙනවා. ඒ අංක වලට ඔබේ පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. මෙවැනි ගම් වතුරට අහුවෙච්ච ආහාර යම් කෙනෙක් නැවත ජනතාවට නිකුත් කරනවා නම් ඒ සම්බන්ධයෙන් අපි පරීක්ෂා කිරීමට වාජනය කරනවා. එවැනි වැටලීම් සිද්ධ කරනවා. එවැනි වැටලීම් සිද්ධ කළ අපිට මුල් අවස්ථාවේදී වර්ධනාවරණය කර ගැනීමේ හැකියාවක් තිබුණා කිසිම ප්‍රශ්නයක් නැතුව අධිකරණයට ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් අපි එවැනි භාණ්ඩවල සාම්පල ලබාගෙන එම සාම්පල රස පරීක්ෂක වෙත යොමු කරලා වාර්තාව ලබා ගැනීමෙන් පසුව අදාළ කාර්යයන් කිරීමට පැමිණ සිටිනවා. අර මම මුලින් කිව්වා වගේ ආපහු ඉල්ලීමක් කරනවා. එවැනි ව්‍යාපාර ස්ථානයක් තිබෙනවා නම් ඒ ආරම්භ කරන්න කලින් ඔබ ඒ ව්‍යාපාර ස්ථානයේ ජලයෙන් යට වූ ආපදාවකට ලක් වෙච්ච ආහාර තියෙනවා නම් ඒ ආහාර ඉවත් කරන්න නැවත පරිශ්‍රය පිරිසුදු කරන්න විෂ බීජ හරණය කරන්න විෂ බීජනාශක පරිශ්‍රය පිරිසුදු කරන්න පිරිසුදු කොල්ල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරිශ්‍රයලගෙන් උපදෙස් ලබාගෙන නැවත ව්‍යාපාරය ආරම්භ කරන්න ඒ ඕනෑම අවස්ථාවකදී අපගේ සහයෝගය එම ව්‍යාපාරික මහතුරු ලබා දෙන්න අපි සංගමයක් විදිහට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සියලු දෙනාම දැනුවත් කරලා තිබෙන්නේ ඔවුන්ට අවශ්‍ය උපකාර ජනතාවට වගේ සාමාන්‍ය ජනතාවට වගේම ව්‍යාපාරිකයන්ගේ නගා සිටවන්න මේ අවස්ථාවේදී අපි සංගමයක් විදිහට කටයුතු කරනවා. පාඩුයි තමයි ගංගතුරට අහුණාම නේද? ඒ නිසා කරන්න දෙයක් නැහැ. ඉතින් මේක කවුරුත් හිතාමතා කරපු දෙයක් නෙවෙයිනේ. කාගේවත් සිදුවීමක් නෙවෙයි. මේක සෝබාදහමින් අපිට සිද්ධ වෙච්ච එක්තරා විදිහක බලපෑමක්. ඒ නිසා ඒ මොහොතේදී තවත් කෙනෙක් පීඩාවට පත් කරන අරමුණකින් Tamanගේ ව්‍යාපාරික පරමාර්ථ ඉෂ්ට කරගන්න බලාගෙන ඉන්නවා නම් කෙනෙක් ඒක වැරදි කාරණයක් කියන එකයි අපි මෙහිදී අවධාරණය කරන්නේ. හොඳයි. දොන්ෂන්. දැන් අපි අර කතා කරන්නේ කෑම හදන විදිහ ගැන. ගෙදර හදනකොට අපිට ඒ සඳහා හොඳ වටපිටාවක් තියෙනවා. අපි අර කිව්වා මේ ආපදා මධ්‍යස්ථානයක් වෙනුවෙන් කෑම හදන තැනක් ඔය ගෙදර කුස්සියක් ඇතුලේ ඕක කරන්න බෑනේ නේද? 100කට 200කට එකවර හදන්න බෑනේ. ඒ හදන පරිසරය වෙනස්. මේ පරිසරය ගැන අපි හිතන්න ඕනද කෑමක් හදනකොට? අනිවාර්යෙන්. ඒ කියන්නේ දැන් ඔතනදී තියෙනවා උෂ්ණත්ව කලාප සූපශාස්ත්‍ර කලාවේ අපි ආහාර පිසීමේදී සුරක්ෂිතභාවයේදී සූපවේදීක පුහුණු කරලා තමයි ඒ කාර්ය කරන්න යොමු කරන්නේ. ඉතින් එතනදී උෂ්ණත්ව කලාප කීපයක් තියෙනවා. ඒක ඇත්තටම අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ ගෙදරත් අපි පාවිච්චි වෙනවා. අපි කුකුල් මස් එළිය තියන්නේ වැඩිපුර වෙලා. ඒ වගේම බිත්තරයක් කඩලා වුණත් එළිය තියන්නේ. ඒක තමයි අපි හැමෝගෙම ගෙදර ෆ්‍රිජ් එකක් තියෙන්නේ. ෆ්‍රිජ් එක ඇතුලේ ආයේ ෆ්‍රීසර් එකක් තියෙන්නේ. ඉතින් ෆ්‍රීසර් එකේ ටෙම්පරේචර් එක අනිවාර්යෙන් ඍණ 18 දක්වා තියෙන්න ඕන. 0 සිට ඍණ 18 දක්වා. ශීතකරණයේ උෂ්ණත්වය තියෙන්න ඕන සෙන්ටිග්‍රේඩ් අංශක 1 ඉඳලා 5 දක්වා.
ඒක තමයි සුරක්ෂිතභාවය අපි ආහාරයක් කල්තබා ගැනීම සහ ඩේන්ජර් සෝන් කියලා තව එකක් තියෙනවා. ඒක තමයි සෙන්ටිග්‍රේඩ් අංශක 5 ඉඳලා 60 දක්වා. ඒ කියන්නේ ඔබත් මමත් මේ දැන් ඉන්න අවස්ථාවේ. ඉතින් ඒ සෙන්ටිග්‍රේඩ් අංශක 5යි 60යි අතර ඩේන්ජර් සෝන් කියන්නේ කන්ටැමිනේෂන් එහෙමත් නැත්නම් ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වැඩිපුරම වෙන අවස්ථාව ටික. ඉතින් මේක අවොයිඩ් කරන්න ඕන ආහාර පිසීමේ ওই දාමයේ ඇතුළෙම. දැන් මෙතුමා ලස්සන්ට ඒක න්‍යායාත්මකව කරන්න ඕන දේ ප්‍රායෝගිකව කරන්න ඕන විදිහ එතුමා නීතිමය අනුව සහ ඒ ක්‍රමානුකූලව කිව්වා. දැන් අපි සූපවේදීන් පුහුණු කරද්දි චමින්ද අපි ඕක නිරන්තරයෙන් අපි ඒ දරුවන්ට නැත්තම් පුහුණු සූපවේදීන්ට උගන්වනවා. ඩේන්ජර් සෝන් එක අවොයිඩ් කරලා තමයි කෑම පිසින්න ඕන ඒ මුළු දාමයේ ඇතුළෙම. ඉතින් දැන් මෙතනදී අර වොලන්ටියර්ස්ලා ස්වේච්ඡාවෙන් කරන අය ඔය න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික දැනුම නැතුව හෘදයාංගම කරන ක්‍රියාවලියකදී ඔය දාමය කඩලා 10 ගානකට 100 ගානකට හෝ 5 දෙනෙකුට කෑම දුන්නොත් ඔවුන් ලෙඩ කරන්න තියෙන අවස්ථා ඉතාමත්ම වැඩි. ඉතින් ඒක නිසා අපේ හදවත උනෝනාට කාටවත් තවවත් අමාරුවේ දාන එකක් කරන්න හොඳ නැහැ. ඉතින් නිරන්තරවම අපි ඒක මෙහා පැත්තකින් තියලා ගෙදර කෑම වේල උයන එකේදී පවා අපි දැනගන්න ඕන ওই ඩේන්ජර් සෝන් එක නැත්තම් භයානක උෂ්ණත්ව කලාපය අවොයිඩ් කරන්න. ඉතින් ඒක අපේ පුරුද්දක් හැටියට කරන්න ඕන. කුකුල් මස් එළිය තියන්න හොඳ නැහැ. මාළු සුද්ධ කරලා එළිය තියන්න හොඳ නැහැ. දැන් මෙතුමා ලස්සනට කිව්වා කොහොමද ඔය මේ ඩේන්ජර් ෆුඩ් එහෙමත් නැත්තම් ඔය මේ කන්ටැමිනේටඩ් ෆුඩ් කොහොමද අපි අඳුරගන්නේ කියලා. ඉතින් ඕක ඇත්තටම ගෙදරදිත් කරන්න ඕන දෙයක්. අපි දැනගන්න ඕන නීතිමය සංග්‍රහය. අපිට පුළුවන් වෙන්න ඕන පාරිභෝගිකයෙකු හැටියට ඒ ආරක්ෂණ පද්ධතියේ කොටස්කරුවෙක් වෙන්න. නෑ මුදලාලි මේක හොඳ නෑ. මේක මට එපා. මේක මං ගන්න කැමති නෑ. මම මේක මගේ නම්බරයක් අපි දැනගන්න ඕන නම්බර එක. දැන් අවංකවම කියනවා නම් ඕස්ට්‍රේලියාවේ අවුරුදු 12ක් පුරවැසියෙක් හැටියට ජීවත් වෙද්දී customer is the king. ඒක මේ රටෙත් එහෙමයි වෙන රටත් එහෙමයි. ඉතින් අපි ඒක හොඳටම දන්නවා. අපිට මැච් නැති කෑමක් ගත්තොත් අපි කම්ප්ලේන් කරන එක කම්ප්ලේන් කරලාට අමතරව සූ කරන සුපර් මාකට්. එහෙම නැත්නම් ඒ ෆුඩ් චේන් එකම ෆුඩ් බ්‍රෑන්ඩ් එකම. ඉතින් එහෙම වෙලා සමහර ෆුඩ් බ්‍රෑන්ඩ්ස් වලට මිලියන් ගණන් පාරිභෝගිකයන්ට ගෙවන්න වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ගොඩක් දැනගන්න ඕන නෛතිකමය වටපිටාව කොහොමද තියෙන්නේ කියලා. දැන් මේ රටෙත් නීතියක් තියෙනවා. ඉතින් මෙතුමලා තමයි ඒවා ක්‍රියාත්මක කරන්නේ සහ ඒවට මේ අවශ්‍ය කරන දේවල් දෙපැත්තටම කියලා දෙන්නේ පාරිභෝගිකයට සහ වෙලෙන්දට. ඉතින් එතනදී කරබාගෙන ඉන්න හොඳ නැහැ. ඉතින් දැන් අපි කරන දේවල් වල නීතිය නොදැනීම නිදහසට කාරණයක් නෙවෙයි කියලා තියෙනවානේ. ඕනම තැනකදී වාහනයක් කෙලවද්දී හෝ ජීවිතයක් ගත කරද්දී හෝ නීතිය නැමීම පුරුද්දක් හැටියට සමහර අය තියාගත්තට නීතිය හරියට නීති ගරුකව ජීවත් වෙනවා නම් අපි හැමෝම මේ වටපිටාව හොඳයි. ඒක නිසාවෙන්ම අපි මේ ආහාර කලාවටත් ඒ නීතිය කියන එක ලොකු කොටසක්. ඒ නීතියට අමතරව රීතියත් අපි දැනගන්න ඕන. අපි නිතර කරන දේ අපි දැනුවත්ව හරියට කරන්න. අනේ අපි දන්නේ ඒක එළිය තිබුණා නරක වෙච්ච දෙයක් එයා කාලා එයා මැරුණා කියන එක උත්තරයක් නෙමෙයි. ඉතින් සූපවේදීන් හැටියට මම මගේ දරුවන්ට මගේ ස්ටුඩන්ට්ස්ලාට හැම වෙලෙම කියනවා වෛද්‍යවරුන් හා සූපවේදීන් කියන්නේ බොහෝ විට අභ්‍යන්තර ශරීර අභ්‍යන්තරය හා ගනුදෙනු කරන පුද්ගලයන්. දැන් අපි යම් කිසි දෙයක් හදලා කස්ටමර්ට දීපුවාම ඉස්සරහා අපි ඉන්නේ දොරෙන් පිටිපස්සේ කුස්සියේ. නමුත් කස්ටමර් එක මිලදී අරන් ගියාම එයාට බිලක් දෙනවා. ඒ බිල තමයි කස්ටමර් සහ අපි අතර තියෙන ඇග්‍රීමන්ට් එක. ඒ ඇග්‍රීමන්ට් එකෙන් අරයා අරක කන්සියුම් කරලා ආහාරයට අරගෙන ඒක බහිස්ත්‍රාවී ද්‍රව්‍යයක් හැටියට යනකම් අපි අතර ඒ ඇග්‍රීමන්ට් එක තියෙනවා. ඔයගලට එයා ගන්න චූටි රෝල් එකක් වෙන්න පුළුවන්. තේ එකක් වෙන්න පුළුවන්. ඒකෙන් එයා ඇතුළට ශරීරය ඇතුළට ගියාට පස්සේ ඒක කන්ටැමිනේට් වෙලා යම්කිසි රෝගී තත්යකට ඇවිල්ලා මැරුණොත් එහෙම අපි අතර ඇග්‍රීමන්ට් එක ඇති එයාගේ ජීවිතයට මම වග කියන්නේ. වෛද්‍යවරයාත් එහෙමයි. වෛද්‍යවරයා බේත් දීපම අපි අහන්නේ නැහැනේ මේක ෂුවර්ද මට මේ පෙත්ත හොඳයිද කියලා. ඔව්. ඔන්න ඔබ හොඳ පණිවිඩයක් දෙනවා. අර වගේ භාණ්ඩයක් විකුණන්න පුළුවන් නේද? බිල් එකක් ගන්න. බිල් එක කියන්නේ ඇග්‍රීමන්ට් එක. ඇග්‍රීමන්ට් එකක්. ඒ නිසා ඒක අරගෙන යන්න මොනවාරි ප්‍රශ්නයක් වුණොත් තමන්ට නීතිමය සහනක් තියෙන එතන. අනිවාර්යෙන් සමහර ගොඩක් අවස්ථා තියෙනවා අපි බිල් සිල්ලන්නේ නැහැ.
අපි දෙන දේ කරබාගෙන අරන් යනවා. අනේ ඒ කඩේ විතරනේ අපි වෙලෙන්දත් උපක්‍රමයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එයාගේ ළඟ තියෙන මොනවා හරි දෙයක් අපේ ඇඟේ ගහන්න ඕන නිසා මේකට අද බිල් වැඩ ගන්න විදියක් නෑ. මොකක් හරි දෙයක් කියන්න පුළුවන්. කවදාකවත් එහෙම කරන්න එපා. මම හිතනවා මේ නීතිය ගොඩක් නොදැන හිටීම අපේ ගොඩක් ජීවිත පරිහානියට හේතුවක්. නීතිය කියන එක ඉගෙන ගන්න පුළුවන්. චමින්ද නීතිය කියන එක හොයන්න පුළුවන්. නීතිය කියන එක අපිට අද දුරකථන එතනින් ගියාම ඉන්ටර්නෙට් ඔය ඔක්කොම තියෙනවා. මේ රට ඒ නීතිමය සංග්‍රහයට අනුකූලව ගත කරොත් එක සිද්ධියක්වත් අපිට ආයේ වෙන කෙනකින් අහන්න දන්නේ නැති හින්දා මේවා කරන්න එහෙම අවශ්‍ය නැහැ. දැන් ඉස්සර තමයි අපි පුස්තකාල වලට ගිහිල්ලා පොත් ගත්තේ. දැන් අද e-books තියෙන ඔය ඔක්කොම කියවලා නීති දැනගන්න පුළුවන්. ඉතින් ආහාර පාන කලාවට පමණක් නෙවෙයි ජීවිත සංග්‍රහයට ජීවිත පැවැත්මට මේ හැම දෙයකම තමන්ගේ rights දැන ගැනීම, තමන්ගේ අයිතීන් දැන ගැනීම ජීවිතය ගත කරන්න හොඳ පරිශ්‍රමයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. හොඳයි. විශේෂඥ වෛද්‍ය විඤ්ඤාණීය රත්න අපි කතා කළේ කෑම ගැනනේ. මේ වෙලාවේ අපි බොන වතුර වීදුරුව ගැනත් හිතන්න ඕනනේ. අනිවාර්යයෙන්ම ප්ලාස්ටික් බෝතල් ඕන තරම් එළියට අවිල්ලා තියෙනවා. ඔය කියන ආපදා මධ්‍යස්ථාන වලට අරගෙන යන්නේ ප්ලාස්ටික් බෝතල්මයි. වතුර ගැන මොකක්ද ඔබේ පණිවිඩය? ඔව් මම හිතන්නේ ඊටාම වැදගත් වතුර සහ ඒ වතුර බෝතල් ප්ලාස්ටික් වතුර බෝතල් 100,000 ගණනක් මේ වෙලාවේ පරිසරයටත් මුදා හරිනවනේ. එතකොට දැන් විශේෂයෙන්ම මේ මොහොතේ ලිං අපිරිසිදු වෙලා. එතකොට ඒවා තියෙන ජලය නැවත පරිහරණයට ගන්න නම් ගොඩක් පාරවල් ඒක මේ පිරිසිදු කරන්න ඕන. පම්ප් කරලා එළියට ගන්න. ඉතින් මේ වෙලාවෙත් අපේ අර ප්‍රධාන ජල සැපයුම් පද්ධති පවා මේ වතුරට අහු වුණා. නමුත් ගොඩක් වෙලාවට අර තවමත් ලිං වලින් වතුර ගන්න පිරිස වැඩිනේ. එතකොට මේ ඒ නිසා මම හිතනවා ඉදිරි සති කීපේ ප්‍රමුඛතාවයක් දෙන්න වෙන්නේ ඔය සහන කණ්ඩායම් වලට ඔය මෝටර අරගෙන ගිහිල්ලා ලිං ඉහින්න. එතකොට එතකන් ඒ කියන්නේ පිරිසිදු ජල මූලාශ්‍රයක් නැවත තහවුරු වෙනකන් ඒ බෝතල් වලින් ලැබෙන ජලය එහෙම නැත්නම් අර දැන් ලොකු ටැංකි හදලා ඒවට බවුසර් වලින් ගෙනහිල්ලා ඒවා දාලනවා. නමුත් උණු කර නිවාගත් ජලයම පාවිච්චි කරන්න විශේෂයෙන්ම දරුවන්ට මේ ජලය ලබා දීම නිසා මේ ආහාර පිසීමේදීත් මම හිතනවා ඒක ඉතාම වැදගත්. ඉදිරි සති කිහිපෙදී පිරිසිදු ජලය ඒ වගේම ජලය ආශ්‍රිතව වෙනත් රෝගත් බෝ වෙනවා මේ වෙලාවේ අර මියුන වගේ රෝග ඒ වගේ මම හිතන්නේ පාරිසරික සෞඛ්‍යය ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. ඒ කසල බැහැර කිරීම දැන් ගොඩාක් අපද්‍රව්‍ය ගොඩ ගැහිලා තියෙනවා. එතකොට අපි තව දුරටත් මේවා මේ ප්ලාස්ටික් බෝතල් පරිසරයට එකතු කරොත් තවත් ඒ කාණු බ්ලොක් වෙලා ඒවත් වෙනවා. ඒ නිසා මම හිතනවා කසල කළමනාකරණය සහ මේ ආධාර වලින් දෙන ඒවායේ දෙන පැකින්ග්ද ඒවා හැම දෙයක්ම සමහරවිට පොලිතින් බෑග් වල කොච්චර දාලා දෙනවද? එතකොට මේ පොලිතින් බෑග් කොහොමද අපි මේ ඒවා නිසි ලෙස බැහැර කරන්නේ? මම හිතනවා ඒක ඊටාම වැදගත් කියලා. ඉතින් මේ අවස්ථාවේදී දැන් සමහර රෝහල් වලට පවා වතුර නැහැ. පිරිසුදු ජලය නැහැ. ඒ නිසා ජලය ආරක්ෂා කරගන්නත් ඕන. තියෙන ජලය අපතේ යන්නේ නැති වෙන විදිහට. ඉතින් මම හිතනවා පුරවැසිය හැටියට අපිට හැම අතින්ම ආහාර සුරක්ෂිතතාවය පිළිබඳවත් අනික් කාරණා පිළිබඳවත් ලොකු වගකීමක් තියෙනවා. ඒ කියන්නේ මේ ව්‍යසනයේට ලක් නොවූ අයටත් ඒකේ බලපෑමට ලක් නොවූ පිරිස් වලටත් මේ තත්ත්වයෙන් ගොඩ එන්න සඳහා ලොකු දායකත්වයක් ලබා දීමට වගකීමක් තියෙනවා. ඒ වගේම ඒකට ඒ බලපෑමට ලක් වුණු අයටත් මම හිතනවා මේ තත්ත්වය ඊටාම අභියෝගාත්මක තත්ත්වයක්. ගොඩක් පීඩාවට පත් වෙලා ඉන්නවා. ඒ තත්ත්වයේදී වුණත් අපිට සැලකිල්ලෙන් මේවා ගැන කටයුතු කරන්න වෙනවා. දොඩිෂාමලකට එන්න පුළුවන්. ආහාර සූපශාස්ත්‍රයට අදාළද ඔය කියන වතුර? අනිවාර්යෙන් වතුර නැතුව ආහාර පිසින්නත් බෑ. ඉතින් වතුර අනිවාර්යෙන්ම මේ ඉතාමත් වැදගත් කොටසක් ජලය 3/2ම ලෝකෙත් තියෙන එකේ අපේ ඇඟෙත් තියෙන එකේ වතුර ඉතාමත් වැදගත්. චමින්ද මොකද වතුර ගන්න එකේ වැරදක් වුණොත් එහෙම අනිවාර්යෙන් මේ අපේ ආහාර වේලත් සුරක්ෂිතභාවය යනවා. ඒ වගේම මේ හයිජීන් ප්‍රොසීජර් කිනුත් බැහැර වෙනවා. ඉතින් ඒකෙදි බොන වතුර විතර පමණක් නෙවෙයි ආහාර හොදන වතුර අපි හිතනවා ජරා වතුරකින් හේදුවොත් එහෙම ඉවරයිනේ. ඒ කියන්නේ දැන් අපි හිතනවා වතුරකින් හොදලා ගන්න එපා. එළවලුවක් හරි හොදලා ගන්න ඕන, හාල් හරි හොදලා ගන්න ඕන. නමුත් අපි අපිරිසිදු වතුරකින් හොදලා ගත්තොත් දැන් ඇත්තටම කියනවා නම් එහෙම වැසිකිලි වැලයි ලිඳයි එක මට්ටමට යට වුණානේ. එතකොට ඒ ප්‍රදේශ පමණ නෙවෙයි. දැන් මේ උල්පත් යන්නේ මේ නෑදෑකම් බලලා නෙමෙයිනේ. උල්පත් වටෙන්ම යනවා. ඉතින් උල්පත් යනවා කියලා කියන්නේ ඒ ප්‍රදේශයක්ම ආවරණය වෙනවා
උල්පත් වලින්. ඒ වගේම තමයි ඔය වතුර කියන එක හැම තැනටම ගියාට පස්සේ අපිට ඒකේ මින්ම හරියට අමාරුයි හොයාගන්න කොච්චර නරක වෙලාද කියලා. ඉතින් ඒවට ගණනය කිරීම කරන්න පුළුවන්. නමුත් ඉතින් අපි හදිස්සියට බොන වතුර එක ඉතාමත්ම ප්‍රේසම් වෙන්න ඕන. අර මෙතුමා කියපු ප්ලාස්ටික් බෝතල් කලාවත් ඉතාමත්ම නරක දෙයක්. මම ඉතාම සන්තෝෂයි දැනට මේ දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් කෑමක් උයන්න පිහන්න ගන්න වතුර වල පිරිසුදුකම එච්ච අපි බොන්න ගන්න වතුර තමයි ටිකක් සැලකිලිමත් වෙන්නේ වැඩි වශයෙන්. ඔව් නෑ. උයන පිහන එක එහෙම අවශ්‍ය නැහැ. මොකද අපි රත් කරනවානේ. සෙන්ටිග්‍රේඩ් අවශ්‍යක 100කට. නැත්නම් ඒ ආසන්න ගානකට රත් කරපුවා මේකේ තියෙන විස බීජ ටික මැරිලා යයි. ඒ නිසා වතුර ප්‍රශ්නයක් නැහැ. නමුත් මම හිතන්නේ ඒක අපිරිසිදු වතුරක් කරන රත් කරා කියලා 100% නැතිව කියලා මම හිතන්නේ වෛද්‍යතුමන්ට ඒකට හොඳ උත්තරයක් ඇති. ඔබතුමාට ඒක පිළිබඳව යම් කිසි දෙයක් කියන්න. අනිවාර්යයෙන්ම දැන් එතන අපිරිසිදු වෙන්නේ මේ අර ශුද්‍ර ජීවීන්ගෙන් විතරක් නෙවෙයිනේ. වෙනත් ද්‍රව්‍ය වලිනුත් අපිරිසිදු වෙනවා. ඒක මලකඩ මේ බැරල් මේවා මේ රත් කරා කියලා යන්නේ. SLS ස්ටෑන්ඩඩ් වල තියෙනවා කෙමිකල් තියෙන ජලය රත් කරා හෝ පෙරීම. ඒ කියන්නේ ෆිල්ටර් කිරීමෙන් කෙමිකල් ඉවත් වෙන්නේ නැහැ. නැහැ කියලා. කෙමිකලුත් අනිවාර්යෙන් කන්ටැමිනේට් වෙලා තියෙනවා මේ දවස්වල. දැන් ඔය නියර්බයි ෆැක්ටරිස් ඒ වගේම ඔය අපද්‍රව්‍ය ඒ ඔක්කොම එක්ක වුණාම ඉතින් අපි ප්‍රේසම් වෙන්න ඕන. අය තර්ක කර කර ඉන්න අවශ්‍ය නැහැ. පිරිසිදු වතුරම අපි පාවිච්චි කරන තරමට හොඳයි. මම දැක්ක ගොඩාක් අය වතුර මේ ගෙනියනවා ගෙදර පාවිච්චියටත්. ඉතින් ඒක හොඳයි. නමුත් ඒකත් පොඩ්ඩක් ප්‍රේසම් වෙන්න ඕන. ගත්ති කල්ලිකුත් මේ දිනක් තියෙනවා වතුර වල. අර මම කියපු කාරණේ කලින් අර මේ බෝතල් වතුරත් සමහර වෙලාවට දැන් එතනත් අර සමහර වෙළඳ ආයතන ඇත්තටම මේ මාකටිං වලට ගන්නවා. සාමාන්‍ය මේ ටැප් වතුර මේ පුරවලා දෙනවා. අනිත් එක තමයි චමින්ද මේ බොන බෝතල් වතුර ප්ලාස්ටික් බෝතල් අවුවේ තියන්න හොඳ නැහැ. ඉතින් ඒ ගොඩාක් වෙලා අවුවේ තියන් දැන් මේ දවස්වල ට්‍රාන්ස්පෝර්ට් කරද්දී එළි තියෙනවා. ඉතින් ඔය කන්ටැමිනේෂන් කියන එක අර හැම තැනකදීම වෙන්න පුළුවන්. ඒක තමයි HACCP වලදී Asset Analyze Critical Control Point කියන එක අපි ඉතා වැදගත් වෙන්නේ. පාරිභෝජනයේදී පමණක් නෙවෙයි. ප්‍රවාහනයේදී. ඉතාමත්ම ප්‍රවාහනයේදී අපි සෞඛ්‍ය ආරක්ෂිත වෙන්න ඕන. කෑම ප්‍රවාහනයේ පිසු ආහාර සහ නොපිසු ආහාර දෙකම. ඉතින් දැන් අපි ලොරි වල දැන් තුම කීප එක මට ඇඟ හිරිගඩු පිපුණා මේ කසල ගෙනියන එකේ කෑම ගෙනිච්ච කියන එක. කොටින් මේක මේ උදව්වක් නෙවෙයි. ඒක මහගු කාර්යයක් නෙවෙයි. ඒක විනාශයක් කරන්නේ. විකල්පයක් නොතිබුණු නිසා එහෙම කරා කියලා කෙනෙකුට උත්තරයක් තියෙන්න පුළුවන්. නෑ ඒක උත්තරයක් නෙවෙයි. ඒක උත්තරයක් නෙවෙයි. ඒක හරියට මේ මගේ ඔක්කොම බඩු ටික නාස්ති වුණා. මේ මට පාඩුවක් වුණා. ඇයි ඔයා ඉන්ෂුරන්ස් කරේ නැද්ද කියලා ඇහුවොත් මේ ඉන්ෂුරන්ස් කරන්න බෑනේ. ඒක උත්තරයක් නෙවෙයි. දැන් රක්ෂණය කියන එක යම් කිසි ප්‍රමාණයකින් ආරක්ෂාකාරී දෙයක් කියලා අපි විශ්වාස කරනවානේ. එතකොට දැන් ඔය රක්ෂණයේ තියෙනවා කන්ටෙන්ට් ඉන්ෂුරන්ස්. භාණ්ඩත් අපිට රක්ෂණය කරන්න පුළුවන්. එතකොට ඒ හැම දෙයක්ම යම් කිසි පද්ධතියක් තියෙනවා. ඒ පද්ධතියෙන් බැහැර වෙලා අනේ අපි දන්නේ අපිට ගන්න තියෙන එකම කඩෙන් තමයි අපි කුණු බඩු ටික ගන්නෙ. කුණු ඒවා කාලා ඉන්නවා. එතකොට අපිට ලෙඩ හැදෙනවා. ඒක උත්තරයක් නෙමෙයි. හොඳයි මගේ අවසාන ප්‍රශ්නේ ප්‍රසාද් මහත්මයා අර කිව්ව කාරණේට අපි අර ජල බෝතල් ආදී දේවල් ගබඩා කිරීම දැන් මේ වෙලාවේදී අපිට මේ තත්ත්වය සමනය වෙන්න අපිට කියන්න බෑනේ. දැන් කොළඹ ආසන්න ප්‍රදේශවල නම් දවස් දෙක තුනෙන් ආපහු ඒ ගෙවල් වලට යන්න පුළුවන් පරිසරයක් හැදේවි. මොකද ජලය පිරුණා විතරයි මෙහෙ උනේ. නමුත් අර Tamanගේ තිබුණු ශේෂතම නැති වෙච්ච පැතිවල ඒ මිනිස්සුන්ට ආපහු Tamanගේම කියලා තැනකට යන්න ඒ ජනතාවට කාලයක් යයි. ඒ නිසා ඔවුන්ට සිද්ධ වේවි අර අපදා මධ්‍යස්ථානවල තවත් සැලකිය යුතු කාලයක් ඉන්න. ඒ වෙලාවේදී මේ මධ්‍යස්ථාන වලට හම්බ වෙන ආහාර ටික ගබඩා කිරීම පිළිබඳව හිතන්න වෙනවානේ. වතුර ටික ගබඩා කරලා තියෙන්නේ කොහොමද කියලා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් විදිහට මේ පිළිබඳව අධ්‍යයන පණිවිඩය මේ වෙලාවේදී උදගත් වේ. විශේෂයෙන් මම ඒ ප්‍රශ්නෙට උත්තර දෙන ගාම මම ජලය ගැන චූට්ටක් මේ විශේෂයෙන්ම කතා කරන්න ඕන. මේ ගම්වතුර තත්ත්වයක් එක්කම ලංකාවේ නල ජලය භාවිතා කරන්නේ ගොඩක් වෙලාවට මේ නාගරික ජනගහනය විතරයි. සාමාන්‍යයෙන් නුවර, නුවරඑළිය, බදුල්ල ඒ ආශ්‍රිත ප්‍රදේශවල විශාල වශයෙන් තිබෙන්නේ උල්පත් ජලය සහ ලින් ජලය. මේ ගම්වතුරත් එක්ක මේ මලා ප්‍රවාහන පද්ධති සහ වැසිකිලි වලවල් සියල්ලක්ම එක මට්ටමට යට වුණා. එතකොට මේ ලින් වල තිබෙන්නේ මල ද්‍රව්‍යයට අදිච්ච ජලය. එම ජලය එතකොට තියෙනවා මේ ජලය තුල ඊකෝලයි වැනි විස බීජ විශාල ප්‍රමාණයක් තියෙන පුළුවන්. එතකොට මේ ජල මූලාශ්‍ර අපි විශාල වශයෙන්ම පිරිසුදු කරගන්නවා. අර වෛද්‍යතුමා පැවසුවා වගේ අපි පළවෙනිම කරන්න ඕන තමන් ගන්න ජල මූලාශ්‍රය පිරිසුදු කරගන්න ඕන.
ඒක පිරිසුදු කරගන්න දෙසරයක් තුන් සැරයක් ඉහින්න ඕනේ. ඊට පස්සේ ක්ලෝරින් කිරීම කරන්න ඕනේ. ක්ලෝරින් කිරීමේ ප්‍රමිතියක් තියෙනවා. ඒ ප්‍රමිතිය අපේ PH මහත්තුරු කියලා දෙනවා. ඒ ප්‍රමිතිය පිරිසුදු කර ගැනීමක් කරන්න ඕනේ. ඒ වගේම අපිට විශාල වශයෙන් අපි දක්කලා ලැබෙන කාරණයක් තමයි මේ වෙලාවේ ජල බෝතල් සිද්ධි. ජල බෝතල් විශාල වශයෙන් සුබසාධක මධ්‍යස්ථාන වලට එන අවතැන් වූ ජනතාවට ලබා දෙන කටයුතු කරනවා. දැන් අද කාලේ දක්කලා ලැබෙන අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි මේ ජල බෝතල් අර වෛද්‍යතුමා පැවසූ වගේ ජල බෝතල් නියාමනය කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන එකකයක් තිබෙනවා. ජල බෝතලයක් ලියාපදිංචි කිරීමේ ප්‍රොසෙස් එක සෑහෙන අමාරු ප්‍රොසෙස් එකක්. ඒ ජල මූලාශ්‍රය ඉන්ස්පෙක්ෂන් කළා, ඒවායේ තියෙන සාම්පල් පරීක්ෂා කළා, නැවත වරක් මාස කිහිපෙන් කිහිපෙට සාම්පල් පරීක්ෂා කළා, අහඹ සාම්පල් පරීක්ෂා කළා තමයි ජල බෝතලයකට අනුමැතියක් දෙන්නේ. අනුමැතියක් දීලා සෞඛ්‍ය අමාත්‍යාංශ ලියාපදිංචි සහතිකයක් දෙනවා ජල බෝතලයක. ඒ ලියාපදිංචි සහතිකයේ ජල බෝතලේ ලේබලේ සඳහන් වෙනවා. ලේබලේ සඳහන් වෙන ලියාපදිංචි අංකේ වළංගු වෙන්නේ අවුරුදු 2කට. ඒ අවුරුදු 2කින් පස්සේ ලියාපදිංචි වළංගු වෙනවා. ඊට පස්සේ නැවත ඒ ජල මූලාශ්‍රයේ හිමිකරු ඒ බෝතල් නිෂ්පාදකයා ලියාපදිංචි ලබා ගන්නවා. එවැනි ප්‍රොසෙස් එකකින් අධි ආරක්ෂිත ලෙස ජල බෝතල් නිකුත් කරන අවස්ථාවකදී මේ වගේ වෙලාවකදී අපි හිතන්න පුළුවන් යම් කෙනෙකුට මේ ආපදා තත්ත්වයකදී කොහෙන් හරි වතුර ටිකක් පුරවලා ගිහින් දුන්නාම හරි කියලා. නමුත් මේ ව්‍යාපාරිකයන් විකුණන්නේ මේ සහන සේවා සපයන අපේ ජනතාවට මේ කියන්නේ එකතු කරන ජනතාවට පරිත්‍යාගශීලීන්ට විකුණන්නේ මුදල් වලට. මුදල් වලට විකුණන ජල බෝතල් සාමාන්‍ය ජල මූලාශ්‍රයකින් ඒකේ ඇනලිස් එකක් කරලා නැහැ, රස පරීක්ෂක වාර්තාවක් කරන්නේ නැහැ. එවැනි ජල මූලාශ්‍රයකින් අරන් ගිහිල්ලා මේ ජල බෝතල් බෙදා හැරීම සිද්ධ කරනවා. එවැනි පැමිණිලි අප සංගමයට අපේ දෙපාර්තමේන්තුව ලැබිලා තියෙනවා. මේ වෙනකොට අපි ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙලා අපි මේවා නතර කරලා තියෙනවා. අවසාන වශයෙන් ඔබ අහුව ප්‍රශ්නයට ආපදා සුබසාධක මධ්‍යස්ථානවල ආහාර ගබඩා කිරීම ගත්තාම මේ ආහාර ගබඩා කිරීම කියලා මෙතුමා හොඳ කතාවක් කිව්වා. ආහාර ජලය ගබඩා කරන අපි අව්‍ය ගබඩා කරනවා, උෂ්ණත්වයේ වැඩි ස්ථානවල ගබඩා කරනවා. සාමාන්‍යයෙන් ඕනම ආහාරයක් අපි ගබඩා කරලා යන්නේ සිසිල් වියලි ස්ථානයක ගබඩා කරනවා. ආපදාව තත්ත්වයක දුනත් හැකි හැම වෙලාවකදීම අපි උත්සාහ කරනවා එවැනි සිසිල් වියලි ස්ථානයක ආහාර ගබඩා කිරීමට කටයුතු කරනවා. ජල බෝතල් පවා ගබඩා කිරීමට කටයුතු කරනවා. සුබසාධක මධ්‍යස්ථාන වලට පැමිණෙන ජල බෝතල් අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුගේ අධීක්ෂණය යටතේ තමයි සුබසාධක මධ්‍යස්ථාන වල ජනතාවට ලබා දීමට කටයුතු කරන්නේ. ඒ වගේම මේ ලබා දෙන වියලි ආහාර ගබඩා කිරීමට නිර්දේශ සහ නිර්ණායක ගොඩක් තියෙනවා. මේක වෙලාව නෙවෙයි කියන්න. ඇත්තටම ආහාරයක් ගබඩා කරන්න ඕන උසක් තියෙනවා. ආහාර ගබඩා කරන්න ඕන තැනක් තියෙනවා. බිත්තියට කොච්චර දුරින්ද ආහාර ගබඩා කරන්නේ? කෘමි සතුන් නැති වෙන්න ඕන. වහලක් තියෙන්න ඕන. ඒ වගේම සිවිලමක් ගහපු ස්ථානයක් වෙන්න ඕන. කෘමි රෝධනය සඳහා විශේෂ වැඩපිළිවෙලක් යොදලා තියෙනවා. ඒ සියලු කටයුතු ආහාරවල නිර්ණායක විදිහට පනත්වලා තිබුණට අපි මේ අවස්ථාවේදී ආහාරයට දූෂණයක් පිටින් දූෂණයක් නොවෙන්න ආහාරයේ ගුණාත්මකභාවය අඩු නොවන තත්ත්වයට උපරිම ගුණාත්මකභාවයේ සඳහා පවතින ආකාරයට එම ආහාර එම ස්ථානවල ගබඩා කිරීමට කටයුතු කරනවා. ඒ වගේම අර සැකසූ ආහාරත් ඒ ගබඩා කිරීම පිළිබඳ විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා. ඒ වගේම ආහාරවල නියමිත උෂ්ණත්වය ඩේන්ජර් සෝන් එක තියන්නේ නැතුව මෙතුම කිව්වා වගේ ඒ නියමිත උෂ්ණත්ව පරාසවල ආහාර ගබඩා කිරීම සඳහා සුසු වැඩ පිළිවෙල ආරක්ෂක වැඩ පිළිවෙල මේ අවස්ථාවේදී සුබසාධක මධ්‍යස්ථානවලත් වෙනත් ස්ථානවලත් රටේ තියෙන ආහාර ගබඩා වලටත් ඒ නිර්ණායක අපි එසේමයි ඒවට සුපරීක්ෂණය සහ අධීක්ෂණය සිදු කරනවා. හොඳයි. healthy foods happy life. අපි කතා කළේ සෞඛ්‍ය ආරක්ෂිත ජීවිතයක් වෙනුවෙන් නිවැරදි ආහාර අනුගමනය කිරීම, ආහාර පුරුදු අනුගමනය කිරීම ආදී දේවල් පිළිබඳව සෑම සිකුරාදා රාත්‍රියකම රාත්‍රී 10 සිට අපි කතා කරන සාකච්ඡා මාලාවේ එක් සාකච්ඡාවක්. නමුත් පවතින තත්ත්වය ටිකක් වෙනස්. පසුගිය දවස්වල අපි කතා කරපු සමාජ පරිසරය නෙවෙයි රට පුරාම තියෙන්නේ. ඒ වර්තමානයට ගැලපෙන ආකාරයේ සාකච්ඡාවක් සඳහායි අද දවසේ අපි උත්සාහ කළේ. මේ කියන කාරණා හේතුවක් වේවි. හෙට දවසේ ඔබ සුබසාධන මධ්‍යස්ථානයකට ගිහිල්ලා ඒ අහිංසක ජනතාව සඳහා ආහාර වේලක් සකස් කිරීමේදී කොයි විදිහටද ඒ ආහාරය සකස් කරන්න ඕනේ, කොහොමද ඒ අයට සිත් ගන්නා සුළු විදිහට අපි ඒ කාර්යය කරන්නේ, ඒ වගේම ආහාර ගබඩා කිරීම ආදී දේවල් වගේම කොහොමත් ගෙදර ඉන්න හැමෝටමත් වැදගත් වෙන කාරණා පිළිබඳවයි අද දවසේ අපි වැඩි වශයෙන් අවධානය යොමු කළේ. බොහොම ස්තුතිවන්ත වෙනවා අපි සර්වෝදය සභාපති ඒ වගේම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය වින්නා ආරියරත්න වෛද්‍යතුමන්ට බොහොම ස්තුතියි. ඒ වගේම ඩොන් ෂර්මන් ඉන්ස්ටිටියුට් අධ්‍යක්ෂ
ඩොන් ෂර්මන් මහත්මයාටත් බොහොම ස්තුතියි සාකච්ඡාවට සහභාගී වුණාට. ඒ වගේම ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික MAC ප්‍රසාද් මහත්මයාටත් අපේ ස්තුතිය. අපි අතට සමුගන්නවා යලි ලබන සතිය හමු වෙන බලාපොරොත්තු ඇතු. ඔබ හැම දිනාටම නිදුක් නිරෝගීමත් සතියන්තයක්. ලොවක් දිහා බලන්නේ ලොවම ලස්සන කරන්නේ